පුරපති විමන ජෝතිෂ්‍ය සේවය දස වසරක අත්දැකීම් සමගින් ඔබගේ අධ්‍යාපනය වෘත්තීය විවාහය සෞඛ්‍ය පිළිබඳව බටහිර ජෝතිෂ්‍ය හා වෛදික ජෝතිෂ්‍ය සිද්ධාන්ත ඇසුරෙන් සුබ මුහුර්ත සෑදීම වාස්තු විද්‍යාව නාමකරණය ජෝතිෂ්‍ය මනෝපදේශනය ව්‍යාපාර උපදේශනය ආදී සියලු සේවාවන් ඉතා විශිෂ්ටව හා විශ්වාසවන්තව ඔබගේ දෛවය වෙනස් කර දෙනු ලබන්නේ දෙස් විදෙස් ජනහදවත් දිනු ගෞරව සම්මානලාභී මුළු දිවයිනටම සාම විනිසුරු ප්‍රවීණ ජෝතිර්වේදී කසුන් ලක්ශ්‍රී දැන්මම තන්න WhatsApp 077 23 25 578 ආයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සුරපති විමන මගේ YouTube channel එක වෙතට. මම ජෝතිර්වේදී කසුන් ලක්ශ්‍රී. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 මාර්තු මාසේ 29 වෙනි දින රාත්‍රී 9:41ට සිදුවන සෙනසුරුගේ මීන රාශි ගත වීම. මේක ඉතාමත් සුවිශේෂී ග්‍රහ මාරුවක් විදිහට අපිට සලකන්න පුළුවන්. මොකද වසර 30කට පසුව තමයි මේ සෙනසුරු ග්‍රහයා මීන රාශි ගත වෙන්නේ. සහ සෙනසුරු කියන්නේ අපේ ජීවිතයට ඉතාමත් වැදගත් කාර්යභාරයක් සහ ජීවිතය වෙනස් කරන ග්‍රහයෙක්. ඒ ග්‍රහයාගේ කාල සීමාව පුද්ගලයාගේ ජීවිතය උඩු යටිකුරු කරන කාල සීමාවක්. සහ පුද්ගලයාගේ ජීවිතේ පමණක් නෙවෙයි ලෝකයම උඩු යටි කරන කාල සීමාවක් සහ එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙන ග්‍රහ මාරුවක් පිළිබඳව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද සෙනසුරු කිව්වම ගොඩාක් අය හරි බයයි. මොකද සෙනසුරු කියන්නේ පාපී ග්‍රහයෙක් වුණාට මේ ලෝකෝත්තර ග්‍රහයෙක්. මොකද දඬුවම් දෙන ග්‍රහයෙක්. ඉතින් ඒ නිසා පුද්ගලයෝ ගොඩාක් මේ සෙනසුරුට හරි බයයි. මොකද සෙනසුරුගෙන් යෙදෙන ඒ රාෂ්ට්‍ර කපල වර්ග පුද්ගලයන්ගේ ජීවිතවල තාම කඩාවැටීම් අනතුරු අහිමිවීම් දෝෂ දර්ශනයට ලක්වීම් සහ ගොඩාක් දේවල් මේ සෙනසුරුගෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ සෙනසුරුට ගොඩාක් අය හරි බය. නමුත් මේ සෙනසුරු කියන්නේ එහෙම බය වෙන්න ඕනේ නැහැ. තමන් හරියට ඉන්නවනම් පෙර ආත්ම භවවල පින් අතේ වැඩ කරලා සෙනසුරු බලවත් වෙලා ඉන්නවනම් නවාංශකයේ බලවත් වෙලා ඉන්නවනම් මේ ග්‍රහයට බය වෙන්න දෙයක් නැහැ. සෙනසුරු ඒ රාෂ්ට්‍රකාවත් ඒ කාලයේදී සමහරක් අය ඉන්නවා කිසිම විදියකින් හානියක්වත් නොවි ඒ කාලය ගෙවපු අය ඉන්නවා අපේ පෞද්ගලික දැනුවත් වීම අනුව. ඉතින් මේ වෙනකොට හැමෝම ඉතාමත් උද්‍යෝගයෙන් තමන්ගේ පුද්ගලික කේන්ද්‍රයට කොයි ආකාරවද මේ සෙනසුරුගේ මීන රාශි ගත වීම බලපාන්න කියලා හැමෝම මේ දවස් ටිකේ හිතනවා, බය වෙලා තියෙනවා. මොකද සමහරක් අයට ඒ රාෂ්ට්‍රක ඉවර වෙනවා, සමහරක් අයට ඒ රාෂ්ට්‍රක ආරම්භ වෙනවා. ඉතින් ඒ වගේ කරුණු ගණනාවක් මේ සෙනසුරුගේ මීන රාශි ගත වීමෙන් විවිධ ඵල උදා වෙනවා ලග්න 12ටම. ඉතින් අපි බලමු මේ සෙනසුරුගෙන් මේ මීන රාශි ගත වීම මාර්තු මාසේ 29 වෙනි දින සිදුවන මීන රාශි ගත වීමෙන් මේ ලග්න 12ට කොයි ආකාරයටද බලපාන්නේ කියලා මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා. මේෂ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනිට තමයි මේ සෙනසුරු ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වන්නේ 2025 මාර්තු 29 වෙනි දින. කියන්නේ ඔබගේ මීන රාශිය කියන්නේ කේන්ද්‍රයේ 12 වෙනි. ඉතින් මේ වෙන විට සියලුම මේෂ ලග්න හිමියන් ගොඩක් මම දන්න විදිහට බය වෙලා ඉන්නේ. මොකද 12 වෙනි කියන්නේ කේන්ද්‍රයේ ඊතරම්ම හොඳ තැනක් නෙමෙයි. ඒක ඕන කෙනෙක් දන්නවා. 12 වෙනි කියන්නේ වැය ස්ථානය අපේ මොනාරි නරක ටිකක් අපි කේන්ද්‍රයේ නරක කොටුවක් විතර සලකන තැනක් 12. ඉතින් අපිට ජීවිතේ එන දෙයක් නෙමෙයි, අපෙන් ජීවිතෙන් එළියට යන දේවල් නරක දෙයක් වගේ තමයි ඒක මතු පිටින් තියෙන හැඟීම ඕන කෙනෙකුට තියෙන්නේ. ඒ වගේම තමයි සියලුම මේෂ ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකයක් ආරම්භ වෙනවා. මොකද සෙනසුරු 12 වෙනිට පැමිණෙනවත් එක්කම ලග්න ඒරාෂ්ටකයකුත් ආරම්භ වෙනවා වසර 7මාරක. ඉතින් මේ කරුණු කාරණා හේතු කොටගෙන සියලුම මේෂ ලග්න හිමියන් දැඩි ලෙස ටිකක් බය වෙලා ඉන්න වෙනතට වඩා ලොකු කරදර කාලයක් ඇති වෙයි, වැඩි වෙයි. ඉතින් කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි එකපාරට මෙහෙම බය වෙන්න එපා. මොකද මේ අපි දැන් මේ කතා කරන්නේ පොදු ලග්න ඵලාඵලයක්. සෙනසුරු 12 වෙනිට ආපමණින් අපි බය වෙන්න ඕනේ නැහැ. ඒකට කරුණු කාරණා ගොඩාක් සම්පූර්ණ වෙන්න ඕනේ. සෙනසුරු විතරක් නෙමෙයි, මොකද අනිත් ග්‍රහයොත් තව ඉන්නෝ කේන්ද්‍රයේ සෙනසුරු විතර තනියෙන් නෙමෙයි මේ ඔබේ කේන්ද්‍ර රහණේ ඉන්නේ.
එතකොට චන්ද්‍රයාගේ පිහිටීම අනුව තමයි මේ ඔබට තියෙන අපලකාරී තත්ත්වය ඔබට කරදරකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් ඒකේ තියෙන තීව්‍රතාවය අඩු වැඩි වෙන්නේ. මහ දසාව වතුරු දසාවත් මේ වෙලාවේ සෙනසුරුගෙන් තියෙනවා නම් ඒ වගේ කරුණු කාරණා ගොඩාක් සම්පූර්ණ වෙන්න ඕනේ. කෙසේ වෙතත් ඔබට මේ වෙලාවේ මට දෙන්න පුළුවන් අවවාද ටිකක් තියෙනවා සියලු මේෂ ලග්න හිමියන්ට. මොකද මේ සෙනසුරු 12 වෙනිදාට පැමිණීම තුලින් ඔබ යම් වියදම් ටිකක් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. නිකන් සිත් තැවුල් වැඩි ගතියක් එන්න පුළුවන්. ටිකක් වෙනතර වඩා නොහිසුතු කරදර ටිකක් ඇති වෙන්න පුළුවන්. හැම දෙයකින්ම පෞල් ජීවිතයේදී, රැකියාවේදී, තමන්ගේ මිල මුදල් නාස්ති වීම, අස්ථානගත වීම වල චෝදනා ලැබීම්, සිරගත වීම, බන්ධනාගාරගත වීම, නඩු හබ, ඒ වගේ තමන්ගේ සෙනසුරුගේ තියෙන තමන්ගේ උප්පත්ති කේන්දරයේ තියෙන දුර්වලතා අනුව ගොඩක් යම් කරදර ඇති වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඒකේ තව පැත්තක් තියෙනවා. දැන් මේ සෙනසුරු 12 වෙනිදාට පැමිණීමෙන් ඔබ මේක ආශිර්වාදයක් කරගන්න ඕනේ. ඔබට වෙනදට වඩා පොඩ්ඩක් ඔබ ධාර්මික පැත්තට බර වෙලා ඔබට මං කිව්වේ වේදම් වැඩි වෙනවා නම් ඒ වේදම් වැඩි වෙන එක කල්පනා කරලා මේ වෙලාවේ උත්සවයකට වේදම් කරනට වඩා හොඳයි දානයක් දෙන එක, සතෙක්ගේ ජීවිතයක් බේරගන්න එක. ඒ වගේ ඔබට මරණින් පසු ජීවිතයට හොඳ ආයෝජනයක් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ සීලෝ මේෂ ලග්න හිමියන්ට මම යෝජනා කරනවා හැකිතාක් දාන සීල භාවනා කටයුතු ලියදෙන්න. එතකොට පින්දහම් මතේ වැඩ කරන්න, ඒ යාචකයන්ට වගේ පුළුවන් තරම් උදව් කරන රෝගී පුද්ගලයන්ට උදව් කරන්න. එතකොට භික්ෂුන් වහන්සේ නමක් වඩම්මලා දානමය පින්කමක් කරන්න, ගෙදරදී ධර්ම දානයක් කරන්න පුළුවන්. ගෙදරදී වෙයි නම් පොහොය දිනකදී වෙනත් අවස්ථාවකදී තමන්ගේ ගෙදරදී හෝ පිට ස්ථානයකදී භික්ෂුන් වහන්සේ නමක් ඇඳවලා මිනිසුන් ධර්ම දේශනාවක් කළ, ධර්ම දානයක් කළා, තමන්ගේ පින් අනුමෝදන් කළා, තමන්ගේ කර්ම ශක්තිය බලවත් කරගන්න. මේ ඕනම ඒ රාෂ්ටකයක් පරදවන්න පුළුවන් එකම දේ තමයි තමන්ගේ තියෙන කර්ම ශක්තිය, තමන්ගේ තියෙන හොඳ කර්ම ශක්තිය. ඉතින් පුළුවන් තරම් තමන් මේ වෙලාවේ තමන්ගේ තියෙන සියලුම පින්, ඒ කියන්නේ මීට ආත්ම ගණනාවක උඩදී කරපු සියලු පින් බලවත් කරගන්න. ඒවා සිහි කරන්න. නැවත නැවත සිහි කරලා මතක් කරගන්න. ඒ කියන්නේ දැන් ගිය අවුරුද්දේ හරි ඊට අවුරුදු කිහිපයකට උඩදී හරි පින් කරලා තිබ්බනම් මොන හරි දෙයක් දානයක් කර දීලා තිබ්බනම් නැවත නැවත මතක් කරන්න. එතකොට ඒ තමයි අර තමන් පෙර භවවලදී කරපු පින් නැවත නැවත ඒවැ බලේ ක්‍රියාත්මක කරලා තමන්ට එන්නේ. ඉතින් අපි හැමදෙස්සම නරකක් වෙනකොට අපි දැනගන්න ඕනේ අපිට යහපතක් වෙන දේවල් කරන්න. ඒ නිසා සියලුම මේෂ ලග්න හිමියන්ට මම කියන්නේ මේ කරුණු කාරණා අහපු පමණින් බය වෙන්න එපා. සෙනසුරු 12 වෙනිදාට පැමිණීම, ඒ රාෂ්ටකයක් ආරම්භ වීම, මේ හැම තුලින්ම ජීවිතේ කඩා වැටීමක් හැමෝගෙම ඇති වෙන්නේ නැහැ. එහෙම බැලුවොත් එimhe ලංකාවේ සියලුම මේෂ ලග්න හිමියන්ට, ලෝකේ සියලුම මේෂ ලග්න හිමියන්ට ලොකු කරදරයක් කියලා තමයි හිතෙන්නේ. නමුත් එහෙම නැහැ. තමන්ට කියලා පුද්ගලික කේන්ද්‍රයක් තියෙනවා. ඒක චන්ද්‍රයාගේ පිහිටීම. ඒතර සෙනසුරුගේ බල දුබලතාවය, සෙනසුරු ඉන්නේ හොඳ බලයකින්ද නරක බලයෙන්ද, සෙනසුරු ඉන්නේ කොයි රාශියේද, සෙනසුරු ඉන්නේ කොයි භාවයේද, ඒ භාවයට විතර දෘෂ්ටි, නවාංශකය, මේකේ කතන්දර ගොඩාක් තියෙනවා. ඉන්න නැකත ගත කරන මහ දසාව, වතුරු දසාව. ඒ නිසා මේ සියලු කරුණු ගොඩාක් එකතු වෙන්න ඕනේ ඔය කියන අයහපත් තත්ත්වයන් ඔබට ඇතිවන්නට. ඉතින් හැකිතාක් මං කිව්වාගේ දාන සීල භාවනා කටයුතු රියදෙන්න. ඒ වගේම විශේෂයෙන් සෙනසුරාදා දින වලදී උදෑසන 6ත් 7ත් අතර එළඟ තෙල් මිශ්‍ර කිරිබතක් අර ගිහිලා දෙන්න, කපුටන්ට දෙන්න, යාචකයන්ට එදා දවසේ බත් පාසලයක් දෙන්න, වතුර බෝතලයක් එක්ක. ඒ වගේ සත්තුන්ට කෑම ටිකක් දාන්න, ඔය සුනකයන්ට ආහාර ටිකක් දාන්න. දාලා මේ සියලු පින් බලයෙන් මගේ යම් කිසි අපලකාරී තත්ත්වයක් තියෙනවා නම් මේ සියලු පින් බලයෙන් ඒ සියලුම අපලකාරී තත්ත්වය හවුසි වේවා කියලා මගේ සියලුම පුණ්‍ය ශක්තිය ඉස්මතු වෙලා මගේ ජීවිතය ආරක්ෂා වේවා කියලා හැමෝම වැඩ කරන්න. එතකොට මේ ඔක්කොම අපල මගහැර ඔබට දියුණු සලසා ගන්න පුළුවන්. ඊළඟ ආත්මයටත් අවශ්‍ය කරන පින් ඔබට මේ ආත්මයේදී තව වැඩි කරගෙන ඊළඟ හොඳ ආත්මයකට යන්නත් පුළුවන්. ඒ කටයුතුත් හදාගන්න පුළුවන්. ඉතින් සියලුම මේෂ ලග්න හිමියන්ට මං කියන්නේ මේ ලග්නේ රාෂ්ටකයේ සහ මේ සෙනසුරු 12 වෙනිදාට පැමිණීම ආශිර්වාදයක් කරගෙන ජීවිතේට තමන්ගේ සියලුම කටයුතු සාර්ථක කරගන්න මේ සෙනසුරුගේ මේ පැමිණීම 12 වෙනිදාට පැමිණීම ආශිර්වාදයක් කරගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න දැඩි අදිෂ්ඨානයක් ගන්න කියලා මම හැමෝටම යෝජනා කරනවා. සියලුම මේෂ ලග්න හිමියන්ට මම ජීවිතේ ඉතාමත් සාර්ථක
කරගන්න හොඳ අවස්ථාවක් සහ ආරම්භයක් ගන්න කියලා මම හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ 11 වෙනිට තමයි මේ සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන්නේ. ඉතින් කේන්ද්‍රය 11 වෙනි කියන්නේ කේන්ද්‍රය ඉතාමත්ම හොඳ තැනක් ඔබගේට ලැබෙන තැන. ඒ කියන්නේ වැයස්ථානය නෙමෙයි අයස්ථානය. 12 වෙනින් තමයි අපිට තියෙන දේවල් යන්නේ ලැබෙන්නේ 11න්. 11 කියන්නේ කේන්ද්‍රයේ ඇත්තටම හොඳම තැනක් අපිට තියෙන ලැබීම්, විදේශගත වීම, විශේෂයෙන් ව්‍යාපාර කටයුතු. ඉතින් ව්‍යාපාර කටයුතු ගැන කතා කරොත් එහෙම ඔන්න සියලුම ව්‍යාපාර කටයුතු දැනට කරන ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාට ඉතාමත්ම යහපත් කාලයක්. මොකද සෙනසුරු 11 වෙනිට ආවයි කියන්නේ තමන්ගේ පෙර කරපු සියලුම කුසල් ඔන්න පළ දෙන්න ගන්නවා. ඒ කියන්නේ පින පළ දෙන්න ගන්න කාලයක්. කියන්නේ මේ ආත්මෙදිත් කරපු කුසල් සහ පෙර ආත්ම භවවලදී කරපු සියලුම කුසල් පළ දෙන්න ගන්න කාලයක්. ඉතින් ඇත්තටම මොකද සෙනසුරුට කේන්දරේ ඇත්තටම හොඳ තැන් තියෙන්නේ 3යි. ඒ කියන්නේ 3 6 11. ඔය 3 තමයි භාව වශයෙන් ගත්තොත් එහෙම හොඳම තැන් 3. ඒතකොට දැන් ඔබගෙත් මේ 11 වෙනිට ඇවිල්ලා ඉන්නේ. ඒතකොට දැන් පහුගිය කාලේ අසනීප තත්ත්වයක් ඇතිලා තිබ්බනම් ඒවා සම්පූර්ණ මගහැරිලා ශරීර සනීපය ඇති කරන කාලයක්. එතකොට Tamanට මිල මුදල් යාන වාහන ලැබෙන කාලයක්. එතකොට බලය විශේෂයෙන් බලය සම්බන්ධව ඉදිරියේදී මැතිවරණ වලට එහෙම ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉදිරිපත් නාම යෝජනාවේ මස්සම් කරලා තියෙනවා නම් යම්කිසි ලොකු වාසියක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ප්‍රධානත්වයක් වගේ දේවල් ලැබෙන්නත් පුළුවන්. කියන්නේ තමන්ගේ හිතට තමන්ගේ අදහස් වලට අනුව වැඩ කරන්න පුළුවන් කාලයක් සහ තමන්ගේ ඒවට ඇහුම්කන් දෙන්න කාලයක්. කියන්නේ තමන්ට මොනාර දෙයක් හිතුනොත් ඒක ඉෂ්ට කරගන්න පුළුවන්. අපි හිතමු හෙට හිතුනොත් එහෙම නෑ මම මේ ගයක් හදනවා තට්ටු 3ට. ඔන්න මොකක් හරි කරලා ඒක කරගන්න ඔබට කොහොම හරි වටපිටාව හැදෙනවා. ඒ වගේම රැකියාවෙත් ඉහළට යන්න පුළුවන්. තමරුට රැකියාවත් ඇල්ල ව්‍යාපාර කටයුත්තක් කරන්න හිතේ ඔබට. ඒකත් ඔබට වාසිදායක තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ ඔබගේ ඉන්න හැම තත්ත්වකින්ම ඔබ උසස් තත්ත්වයකට පත් වෙනවා. රැකියා ජීවිතයෙන් වෙන්න පුළුවන්, තමගේ සමාජීය ජීවිතයෙන් වෙන්න පුළුවන්, මුදල් වලින් වෙන්න පුළුවන්. එක වාහනයක් තිබ්බනම් තව වාහනයක් ගන්න පුළුවන් වෙනවා. එක මෝටර් සයිකලයක් තිබ්බනම් තව මෝටර් සයිකලයක් ගන්න. ඒ වගේ ඉන්න තැනින් තව යම් කිසි මට්ටමකට ඉහළට යන්න පුළුවන්. ඉතින් ඇත්තටම සියලුම වෘෂභ ලග්න හිමියන්ට ජීවිතයේ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් හොඳම කාලයක්. විශේෂයෙන් මේ උත්සව සමයේ එන්නේ. ඒතර ඔබට ප්‍රීති උත්සව ඔබට නිවසේ සංවිධානය කරගන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන්. ඒතකොට දැන් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපතිත් මේ වෙලාවේ බලවත් වෙලා ඉන්නේ. එතකොට විවාහය සම්බන්ධ කාරණාවක් ගත්තත් ඒවා ප්‍රේම සම්බන්ධතා ස්ථීර වෙනවා. එතකොට දින දාගන්න වෙනවා. අහවල් කාලේ මේක මේ වෙඩින් එක ගන්නවා කියලා. එතකොට මංගල යෝජනා දැන් බලන් ඉන්න කෙනෙකුට නම් ඒවත් හරියනවා. ගොඩාක් හොඳ ප්‍රොපෝසල් මේ වෙලාවේ ලැබෙනවා Tamanට. හොඳ ඒවා එන්නේ ටිකක් ලස්සන ඒවා, හොඳ ඒවා. ඒ වගේ තමයි මේ වගේ එන්න මේ ප්‍රොපෝසල් එන්නේ. ඉතින් ඇත්තටම පොදුවේ ගත්තොත් හොඳ හැම පැත්තකින්ම හොඳ ඇති කරන කාලයක්. ඉතින් ඒක වැඩි වශයෙන් තව ලැබෙන්නේ Tamanට මහදසාවක් සහ උප්පත්තියේදී සෙනසුරුගේ තියෙන බලාත්මක භාවය සහ චන්ද්‍රයාගේ පිහිටීම. Tamanට ඒක දැන් මේකේ නරක පැත්තකුත් පොඩ්ඩක් තියෙනවා. මොකද දැන් අෂ්ටමේ රාශියක් වගේ ආරම්භ වෙනවා නම් දැන් කාගේර කේන්දරයක චන්ද්‍රය 4 වෙනි නම් ඔන්න අෂ්ටමේ රාශියක් ආරම්භ වෙනවා. ඒ වගේම සෙනසුරු 11 මේ චන්ද්‍රය 11 වෙනි ඉන්නවා නම් ඔන්න ඒ රාශියක තත්ත්වයක් උදා වෙනවා. නමුත් ඒ වගේ පොදුවේ බැලුවාම ඔබට ඉතාමත් හොඳ තත්ත්වයක් තියෙන්නේ අර මම කියපු පිහිටීම් ටික නැතුව. ඉතින් ඒ පිහිටීම් ටික තිබ්බත් ගැටලුවක් නැහැ. මොකද වැඩි වශයෙන් ඔබට තියෙන සෙනසුරුගේ බලය වැඩි. ඉතින් මම ඒක කිව්වේ ඒ බලය වැඩි කරගන්න තව දේවල් ටිකක් කරන්න, ඔය විෂ්ණු දෙවියන්ට බාරයක් වෙන්න. ඒතර සෙනසුරු ආදා දිනවල එලකිතෙල් පිස්තු කිරිබතක් ඔය කපුටන්ට දෙන්න, යාචකයන්ට ආහාර වේලක් දෙන්න මුදල් නෝට්ටුවක් සමග. එතකොට රෝගී පුද්ගලයන්ට ඖෂධ අරන් දෙන්න. ඉතින් මේ වගේ දේවල් කිරීමෙන් ඔබට මේ ප්‍රතිඵල තව වැඩි කරගන්න පුළුවන් සහ ඔබට මොනහරිම අවාසිදායක තත්ත්වයක් ඇති වෙන්න තියෙනවා නම් ඒවා අවමය කරගන්න සහ සම්පූර්ණම ඒවා නැති කරගන්නත් පුළුවන්. ඉතින් සියලුම වෘෂභ ලග්න හිමියන්ට මම සුබ පතනවා මේ තමන්ගේ ජීවිතේ ලැබිච්ච හොඳම අවුරුදු 2මාර මේකෙන් නිසි වැඩක් කරගන්න, හරි වැඩක් කරගන්න, මුළු ජීවිත කාලෙටම ආයෝජනයක් කරගන්න මේ අවුරුදු 2මාර. ඉතින් සියලුම වෘෂභ ලග්න හිමියන්ට මම සුබ පතනවා. මිථුන ලග්නය. මිථුන ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ
මේ සෙනසුරුගේ පැමිණීම සිද්ධ වන්නේ ඔබගේ 10 වැන්නට. ඒ කියන්නේ මුදුනස්ථානය හෙවත් කර්මස්ථානය. ඉතින් මේ 10 වැන්න කියන්නේ ඔබගේ කේන්ද්‍රයේ තියෙන ඉහළම ස්ථානයක්. ඉතින් මෙතනට සෙනසුරු එනවා කියන්නේ එක්තරා විදිහක ඔබගේ ජීවිතය යම්කිසි විදිහකින් බලවත් භාවයකට පත් වෙන අවස්ථාවක්. මොකද අපේ කේන්ද්‍රයේ තියෙන මුදුනස්ථානය කියලා මම ඉස්සෙල්ලා කිව්වා. එතකොට ඔබට මේ වෙලාවේ ජීවිතයට ලොකු ශක්තියක් ඇති වෙන්න පුළුවන්. ජීවිතයට ඒ කියන්නේ මෙතෙක්කල් කරගෙන ආපු අඩාල වෙලා තියෙන යම් කාරණා විශේෂයෙන් රැකියා කටයුතු තමයි අපි මේ 10 වෙනින් කතා කරන්නේ. අඩපණ වෙලා තියෙන රැකියා කටයුතු ඔබගේ සෙනසුරු උප්පත්ති කේන්ද්‍රයේ බලවත් වෙලා ඉන්නවා නම් ඒවා තව ටිකක් ශක්තිමත් වෙන්න පුළුවන්. වෙනදට වඩා ඔබට වැඩ කරන්න හැකියාව වැඩි වෙන්න පුළුවන්. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබට ඔබගේ නිෂ්පාදන කටයුතු තව වැඩි කරලා ටාගට්ස් වලට යන්න පුළුවන්. ඒවා එක්ස්පෝර්ට් කරන්න අවස්ථාවල් හදාගන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන් ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු වලට තමයි මේ සෙනසුරුගේ මේ ඔබගේ 10 වෙනිට පැමිණීමෙන් වෙනස්කම් වලට ගොඩක් සිද්ධ වන්නේ. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම දැන් රැකියා බලාපොරොත්තුෙන් ඉන්න අයටත් නව රැකියා ලැබෙනවා. හැබැයි ඒ රැකියා ටිකක් කාලයක් ඔබට කරන්න පුළුවන් රැකියාවක් තමයි. මොකද හම්බෙන්නේ සෙනසුරු. මොකද සෑහෙන බැලුවොත් එimhe සෙනසුරු අවුරුදු 2කමාරක විතර කාලයක් ඉන්න ග්‍රහයෙක් නික රාශියක. ඒ නිසා මේ කාලෙදී ලැබෙන රැකියාවල් ටිකක් නම්ුනාම සහිත ගැඹුරු රැකියාවල්. ඒ කියන්නේ ඔබට වගකීම් වැඩි රැකියාවල් තමයි හම්බෙන්නේ. ඒ නිසා ඔබ මේ වෙලාවේ ටිකක් ඉවසීමෙන් ලැබෙන රැකියාව අම්මෝ අමාරුයි කියලා දාලා යන්න එපා. කරදරයි මෙතන වැඩ වැඩි කිලිවල අල්ලන් ඉන්න. රැකියාව අල්ලන් හිටියොත් මේ වෙලාවේ ඔබට මේ අවුරුදු 2කමාරක් වගේ කාලයක් ඇතුළත ඔබට ඒ අල්ලන් සිටීමේ ප්‍රතිඵලය ඔබට තේරෙයි. තව ඉදිරියේදී අම්මෝ මම වෙලාවට ඒක අතාරියේ නෑ නේද, කොහොම හරි අල්ලන් හිටපින් තමයි අද මට මේ ප්‍රොමෝෂන් එක ලැබුණේ, මට මේ වාහනේ හම්බුනේ, මට මේ ගිය ගන්න හම්බුනේ. ඒ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. ඉතින් උප්පත්ති කේන්දරයේ සෙනසුරු දුර්වල වෙලා එහෙම ඉන්නවා නම්, විශේෂයෙන් ලග්නෙන් 3 වෙනි චන්ද්‍රය ඉන්නවා නම්, චන්ද්‍රය 10 වෙනි ඉන්නවා නම්, දැනට ඒ රාෂ්ටක ගත වෙනවා නම් ඔන්න ටිකක් සැලකිලිමත් වෙන්න. රැකියාව ගැන පිළිබඳව වෙනස් වෙන්න පුළුවන්. රැකියාවෙන් අහිමි වෙන්න පුළුවන්, මාරු වීමක් වෙන්න පුළුවන්, තනතුරු පහත වැටෙන්න පුළුවන්. එතකොට ආයතන ප්‍රධානීන්ගෙන් තමන්ට දෝෂාරෝපණ එන්න පුළුවන්, අවහිරකම් එන්න පුළුවන්, වැඩ කරන අය ටිකක් සතුරු වගේ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තත්ත්වකුත් තියෙන උප්පත්ති කේන්දරයේ සෙනසුරු සතුරුයි නම්. ඉතින් ඔබගේ පවුලේ ජ්‍යොතිර්විද්‍යාව සම්බන්ධයෙන් උපදේශකයාගෙන් පොඩ්ඩක් පරීක්ෂා කරගන්න. මට මේ වෙලාවේ මොකද තත්ත්වේ, මගේ සෙනසුරු කොහොමද තියෙන්නේ, මට මේක කොහොමද බලපැවැත්වෙන්නේ, මම මේකට මොනවද කරන්න ඕනේ කියලා යම්කිසි උපදේශනයක් ඔබ ලබා ගන්න. මොකද ජීවිතේ ප්‍රධානම දෙයක්නේ රැකියාව කියන්නේ. ඒ නිසා රැකියා කටයුතු වලට කොයි ආකාරයකටද මේ ග්‍රහ බලපෑම් බලපාන්නේ කියලා ඔබ පරීක්ෂා කරගන්න ඔබගේ පුද්ගලික කේන්ද්‍රය අනුව. ඉතින් ඒවා ගොඩාක් වෙනස් වෙනවා. මහා දසාව ගත කරන අතුරු දසාව අනුව තමයි ඒවා තීරණය වෙන්නේ. ඉතින් ඔබගේ සෙනසුරු බලවත් වෙලා ඉන්නවා නම් මේ වෙලාවේ ඔබට ඉතාමත් යහපත් ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵල ටික ළඟා කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. කියන්නේ බැඳීම් ශක්තිමත් කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. රැකියා කටයුතු වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ වෙනස හොඳ පැත්තට වෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් ඔබ සමහරක් වෙලාවට දැන් වැඩ කරන ආයතනෙන් ඔබට ස්ථාන මාරුවක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ ඒක දුකක් වෙන්න පුළුවන් ඔබට. අයියෝ හරි කරදරයි, දැන් කොළඹ යන්න ගියාම නැත්තම් හරි කරදරයි, දැන් මට ගාල්ලට මාව දාලා තියෙන්නේ, දැන් බෝඩ් වෙන්න ඕනේ, ඕ වගේ දෙයක් හිතේ. නමුත් අවුරුද්දක් දෙකක් විතර ඔබ ඉන්නකොට ඔබට හිතෙයි ලොකු දෙයක් මේ මට මේක ලැබුණේ. සමහරට ඔබ ඒ ගිය ප්‍රදේශයෙන්ම ඔබට ගොඩාක් ආයෝජනයක් කරගන්න ලොකු දේවල් ටිකක් ලැබෙන්න පුළුවන්. අර සෙනසුරු සමහරක් වෙලාවට සමහරක් දේවල් දෙන්නේ එකම විදිහට ඉන්නකොට නෙමෙයි, පොඩ්ඩක් වෙනස් කරලා තමයි අතට කීයක් හරි දෙන්නේ. මොකද අපි ඉන්න ක්‍රමයටම දුන්නොත් මොන හරි දෙයක් ඒක හරියන්නේ නැහැ. මොකද සෙනසුරු කියන්නේ හරි බුද්ධිමත්ව මිනිස්සුන්ව වෙනස් කරනවා. ඒ කියන්නේ හරි වෙලාව බලලා හරි තැනට සෙනසුරු ඇටැක් කරන්නේ. හොඳ විදිහට හෝ නරක විදිහට. දැන් ඔබටත් මොකක් හරි හිතන්නකෝ දෙන්න දෙයක් තියෙනවා නම්. හිතන්නකෝ දැන් ටික වගකීමක් නැති කෙනෙක් ඉන්නව හිතන්නකෝ කවුරු හරි. දැන් එයාට මුදල් පරිපාලනය ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එයාට හැමදේම ලැබෙනවා. දැන් මෙයාට නමුත් පෙර පින් තියෙන මොන හරි දෙයක් තවත් ලැබෙන්න. එතකොට මෙයාගේ කරන්නේ සෙනසුරු කරන්නේ මෙයාට ඒ දේවල් දෙන්න සුසුකමක් හදලා දෙනවා. ඒ කියන්නේ වගකීම් විරහිත පුද්ගලයෙක් එකපාරටම වගකීම් සහගත පුද්ගලයෙක් බවට පත් කරනවා. ඒ කියන්නේ දැන්
අපි හිතමු බොහෝම වගේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ සඳහන් කරපු වගේ කෙනෙක් සැහැල්ලුවෙන් රස්සාවක් කරන් ඉන්නවා. දැන් මෙයාගේ ජීවිතයේ සෙනසුරුගේ කාල සීමාව මෙයාගේ උපත් සෙනසුරු බලවත් වෙලා දැන් ජීවිතේ වෙනස් කරන්න ඕනේ. එතකොට මෙයාට කරන්නේ සෙනසුරු මෙයාව ඉන්න ස්ථානයේ මාරු කරනවා. ටිකක් දුක් සහිත ජීවිතයකට මෙයාව දානවා. ඒ දැම්මට පස්සේ තමයි මෙයාට ජීවිතේ තේරුම් ගන්නේ අම්මෝ මේක හරි කරදරයි ජීවිතේ. දැන් බලන්න කොච්චර මං සැහැල්ලුවෙන් හිටියද. දැන් කොහොමද දැන් තමයි මට කොහොම තේරෙන්නේ. දැන් යාළුවොත් නැහැ වෙනද අම්මා තමයි කෑම එක බැඳලා දෙන්නේ. දැන් ඒකත් නැහැ මං තනියෙන් බෝඩිමේ උයන් කන්න ඕනේ. ඔන්න ජීවිතේ පොඩ හිතන්න ගන්නවා. ජීවිතේ යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා. ජීවිතේ පරිණත බව තේරෙන්න ගන්නවා. ඔන්න සෙනසුරු ඊට පස්සේ දෙන ඔන්න ඔයාගේ කොටස. ඔන්න ඔයාගේ පෙර භවයෙන් ඔයා උපයාගත්ත කොටස. ඔයාගේ පින් මහිමය ඔන්න පාවිච්චි කරන්න. අන්න ඒ වගේ සෙනසුරු සම්පූර්ණම ජීවිත පරිවර්තනය කරනවා. ඒ නිසා ඔය මිතුරු ලග්න හිමියෝ කලබල වෙන්න එපා මේ 10 වෙනිට සෙනසුරු ආවයි කියලා. ඔබගේ ජීවිතේ රැකියාව මේ වශයෙන් යම්කිසි පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ පරිවර්තනය ඔබ ධනාත්මකව කරගන්න. මේ වෙලාවේ ආයතන ප්‍රධානින්න කැප්පෙන්න යන්න එපා. ඔය කේලම් කියන්න, අනුන්ගේ කේලම් අහන්න, තැන් වල රැකියා ස්ථානයේදී ඒ වගේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්න එපා. විශේෂයෙන් හරියට පරිස්සම් වෙන්න ඔබ නිහඬ වෙන්න. නිහඬලා වටේ වෙන්නේ මොකද්ද කියලා සාවධානව අහන් ඉන්න. ඉතින් ඒක තමයි මට දෙන්න පුළුවන් උපදෙස. ඉතින් මන් සියලුම මිතුරු ලග්න හිමියන්ට සුබ පතනවා මේ ග්‍රහ මාරුව ඔබගේ ජීවිතයට ධනාත්මක ආකාරයට භාවිතා කර ජීවිතය සාර්ථක කරගන්න කියලා ඉවරලා. කටක ලග්නය. කටක ලග්න හිමිය ඔබගේ කේන්ද්‍රයේ පුණ්‍යස්ථානයේ හේවත් 9 වෙනිට තමයි මේ සෙනසුරු ග්‍රහය ගෝචරයෙන් පැමිණෙන්නේ. ඉතින් කටක ලග්න හිමි සියලු දෙනාටම ඔන්න වැස්සක් වැහැලා පෑවුවා වගේ තමන්ට තිබ්බ ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ඉවර වෙලා ඔන්න හොඳ කාලයක් උදා වෙන්න යන්නේ. හොඳ අවුරුදු 2මාරක් උදා වෙන්න යන්නේ. දැන් කටක ලග්න හිමියෝ පහුගිය කාලේ පහුගිය අවුරුදු 2මාරේ සෑහෙන්න කරදර වින්දා, ලෙඩ රෝග ඇති වුණා, රැකියාවේ ප්‍රශ්න ඇති වුණා, විවාහයේ ප්‍රශ්න ඇති වුණා, ගෙදර ප්‍රශ්න, සහෝදරයන්ගේ අතර ප්‍රශ්න වෙන්න තියෙන ගොඩාක් ලොකුම කරදර ටික වුණා. සිත් ඇවුල් වුණා, අධික මානසික පීඩනයෙන් හිටියේ, සැත්කම් කරන්න සිද්ධ වුණා, රැකියාවල් අහිමි වුණා, වෙනස් වුණා. ඉතින් මේ ආකාරයේ ගොඩාක් දේවල් සිද්ධ වුණා. ඔන්න දැන් ඔබගේ ඒ ඔක්කොම වෙලා ඔන්න දැන් ඔබගේ සෙනසුරු පැමිණිය 9 වෙනිට. ඔන්න දැන් ජීවිතේ රීසෙට් වෙන්න හදන්නේ. ඔන්න ජීවිතේ අලුතෙන් පටන් ගන්න හදන්නේ. ඔන්න පෙරපින බලවත් වෙන්න හදන්නේ. ඔන්න අර දැන් පහුගිය අවුරුදු 2මාරේ ඔබ කරපු පව් ඔබට පරිසම් දුන්න මේ මෙලෝ වශයෙන් සහ එලෝ වශයෙන් පෙර ආත්ම බහුලිත කරපු සියලුම පව් ටික ඔන්න උඩට ඇවිල්ලා කර්ම ඒව විපාක දෙන්න පටන් ගත්තා. ඒ නිසා තමයි ඔබට ඒ වගේ තත්වයක් ඇති වුණේ. ඔන්න දැන් සෙනසුරු ඔබගේ පුණ්‍යස්ථානයට පැමිණලා ඉන්නේ. ඔන්න දැන් ඔබ කරපු පින් මේ ආත්මෙදි කරපුවා සහ පෙර ආත්ම බහුලිත කරපු පින් වල ශක්තිය ඔන්න උඩට එනවා. ඔන්න දැන් ඔබට ඒ තිබ්බ කරදර ඔක්කොම නැති වෙලා හොඳ කාලයක් උදා වෙනවා. විශේෂයෙන් විදේශගත වෙන ඉන්න අයට ඉතාමත් හොඳ කාලයක් ඒ වගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයටත් ඒ සියලුම කටක ලග්න හිමියන්ට ඉතාමත් හොඳයි. මොකද ඒ වගේ කාරණා අනිවාර්යෙන්ම හරියන කාලයක්. ඒ වගේම ටිකක් ස්ථාන වෙනස් වීමක් වෙනවා. සමහර විට ලංකාවේ ඇතුළත පදිංචි වෙනස් වීමක් වෙන්න පුළුවන්, රැකියාවේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ වගේ අර මං කිව්වේ ඒකයි අර දැන් අධ්‍යාපන කටයුතු ලංකාවේ විශ්වවිද්‍යාලෙක ඉගෙන ගත්තා නම් ඉතුරු අවුරුදු 2 පිටරට යුනිවර්සිටි එකකට යන්න වෙන්න පුළුවන්. ලංකාවේ ආයතනයකට කළ ට්‍රේනින් එකකට විදේශගත වෙන්න පුළුවන්. ඒ වගේ අර අධ්‍යාපනයේ සම්බන්ධව රැකියාව සම්බන්ධ කරුණකට රට යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මම ඒකයි කිව්වේ අර අධ්‍යාපන ලැබෙන දරුවෝ ඉන්නවා නම්, උසස් අධ්‍යාපන දරුවෝ ඉන්නවා නම් විදේශගත අධ්‍යාපනයක් ලබන්න සැලසුම් කරගෙන ඒ අයට සම්පූර්ණ වාසනාව තියෙනවා ඒ වෙනස කරගන්න. ඉතින් ඒ වගේම තමයි මිල මුදල් අතින් ගත්තත් පහුගිය කාලේ සෑහෙන දේවල් නැති වුණා. ඉතින් ඔන්න තමන්ගේ පර්ස් එකට දැන් වැඩි වශයෙන් ඔන්න කීයක් කර ඉන්න ගන්නවා ව්‍යාපාර කටයුත්තක් කරා නම් ව්‍යාපාර කටයුතු වලින් වෙනදට වඩා ලාභයක් ලැබෙන්න ගන්නවා. ඉතින් ටිකක් අර ඊර්ෂ්‍යාකාරව පහුගිය කාලේ හිටියා, සතුරු හිටියා. ඒ ගතියක් දැන් සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ වෙනස් වෙලා ඒගොල්ලොත් දැන් කරගෙන දෙයක් නැතුව බලන් ඉන්න ඔබ දිහා. මේ දැන් මොකද ඔබට දැන් ටික හරියන හින්දා හරියනවා සහ ඔබට දැන් ඔබගේ සෙනසුරු බලවත් වෙලා තියෙන්නේ. ඒ නිසා සියලුම කටක ලග්න හිමියන්ට ඇත්තටම යහපත් කාලයක් තියෙන්නේ. ඉතින් ඔබ වැඩි වශයෙන් ටිකක් අවධානයෙන් කටයුතු කරන්න. ඔය පපුවේ අමාරු එහෙම තියන අය ඉන්නවා නම් විශේෂයෙන් පොඩි හරි වේදනාවක් ආවත් පොඩ්ඩක් ඒවට ප්‍රතිකාර කරගන්න. මොකද යම් විදිහකට ඒ වගේ රෝග තත්ත්වයන් පොඩ්ඩක් උඩට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මේ කාලය ඇතුළත ඔබ
ටිකක් වෙනස් වෙන්න කොහොමද වෙනස් වෙනවා මේ මාර්තු 29න් පස්සේ දේව භක්තිය ආගමික භක්තිය කියන දේ ඔබගේ හිතේ වෙනදට වඩා ඇති වෙනවා. දැන් ඔබ බොහෝ විට නිවසේ සාංගික දානයක් දෙන්න පුළුවන්, බණක් කියවන්න පුළුවන්, පන්සලේ මොනහරි පල්ලි හරි මොනහරි තැනකට ඔබ උදව් කරන්න පුළුවන්, කෝවිල් වලට යන්න පුළුවන්, දේවාල වලට යන්න පුළුවන්. ඒ වගේ ඔබට නිකන් අර ආගමික භක්තිය කියන එක පොඩ්ඩක් වැඩි වෙනවා වෙනදට වඩා. දරු පවුල් එක්ක කට්ටියම එක්ක ඇවිල්ලා අපි යන් විශ්වවිද්‍යාලයට ගිහලා බාරයක් ගමු, අපි යන් රුවන්මැලි වැවසෑයට, අපි යන් අනුරාධපුරේ යන්, පොළොන්නරු යන්, කතරගම යන්. අර ඒ වගේ වන්දනා ගමන් ටිකක් ඔබ ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක වැඩි වශයෙන් යන කාලයක් හොඳයි. ඇත්තට මෙහෙම යන්න, ඒවට ගිහිල්ලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, පින් අතේ වැඩ කරගන්න, යාචකයන්ට උදව් කරන්න. එතකොට මොකද ඔබ පීඩාව වින්දානේ පහුගිය කාලේ. ඒ ඔබගේ පීඩාව අනිත් අයටත් තියෙනවා. ඒ නිසා ඒ ඔබට දැන් තේරෙනවානේ පීඩාව වෙච්ච උනාම මනසට දැනෙන දුක. ඒ දුකම තමයි අනිත් අයටත් තියෙන්නේ. ඒ නිසා රෝගී පුද්ගලයන්ට උදව් කරන්න, සත්තුන්ට කන්න දෙන්න, රස්සාවක් හොයාගන්න විදිය නැතුව කරුණු ඉන්නවා නම් එයාට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න, CV එකක් හදාගන්න. නැත්නම් ඔබ විදේශ රටක ඉන්නවා නම් ගෙන්න ගන්න උදව් කරන්න. මෙහි ඉන්නවා නම් කවුරු හරි ඒ සම්බන්ධතා තියෙනවා නම් යන්න උදව් කරන්න. මොකද ඒ ඔබ කාට හරි දෙන සහනයක් ඔබට ජීවිතේ ඉස්සරහට සෑහෙන්න වැදගත් වෙනවා. ඉතින් මේ වෙලාවේ ඇත්තටම කටක ලග්න හිමියන්ට ලොකු දෙයක් කියන්න නැහැ. මොකද ඇත්තටම දැන් ඔබ පීඩාව විඳලා ඔබ ඔලුව උස්සන්න හදනවා විතරයි. ඒ නිසා මේ වෙලාවේ වැඩි වශයෙන් ඔලුව උස්සන්න දැන් මම ඒ කාරණා ටික කිව්වේ පෙරපින් බලවත් කරගෙන තව තවත්. ඉතින් ඔබගේ කේන්ද්‍රයේ බලන්න පුද්ගලික කේන්ද්‍රය අනුව මේක වෙනස් වෙනවා. සෙනසුරු උප්පත්ති කේන්ද්‍රයේ ඉන්න දුර්වලතාවය අනුව සමහරකට දුර්වල හිටියොත් මීට වඩා ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒතර චන්ද්‍රය දෙවන්නේ හිටියොත් නැවතත් ඔබට මේ චන්ද්‍ර අෂ්ටමේ රාෂ්ටකයක් පටන් ගන්නවා. ඒතර චන්ද්‍රයාගේ පිහිටීම අනුව තමයි මේ අවුරුදු දෙකමාර ඔබට ඉදිරි අවුරුදු දෙකමාර කොයි ආකාරයෙන්ද බල දුබලතාවය වෙනස් වෙන්නේ කියලා තීරණය කරන්නේ. ඉතින් කෙසේ වෙතත් සියලුම කටක ලග්න හිමියන්ට සැලකිය යුතු මට්ටමේ සහන කාලදායි කාලයක් ලැබෙනවා. ඉතින් මම සියලුම කටක ලග්න හිමියන්ට මම සුබ පතනවා. සිංහ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ අටවැන්නට තමයි මේ සෙනසුරුගේ ගෝචරය පැමිණෙමින් තිබෙන්නේ. ඉතින් මාර්තු 29 වෙනිදා අටවැන්නට සෙනසුරු ආපමණින් ඔබගේ මුළු ජීවිතේම කඩම් වැටලා, ඔබගේ ජීවිතේම විනාශ වෙලා, මානසික ඇද වැටලා එහෙම වෙන්නේ නැහැ. මොකද මේ අටවැන්න කියන්නේ දැන් හැමෝම බයයි. මොකද මාරක ස්ථානයනේ. අපි ආයුෂ ගැන කතා කරන තැන, ලෙඩ රෝග ගැන කතා කරන තැන. ඉතින් බොහෝ සිංහ ලග්න හිමියෝ මට කතා කරලා ඇහුවා දැන් අපිට අෂ්ටමේ රාෂ්ටකයක් පටන් ගන්නවා. ඉතින් කරදර කාලයක් ඇති වෙනවා. රස්සාව නැති වේද, කසාදේ කැඩේද, ලෙඩ වේද, ගෙදර කරදරයක් වේද, එහෙම ගොඩාක් ඇහුවා. ඉතින් ඒ නිසා මං සිංහ ලග්න හිමියන්ට කියන්න කැමතියි ඔය කියන විදිහටම හැමදේම සිද්ධ වෙන්නේ නැහැ. මොකද අෂ්ටමේ රාෂ්ටකයක් ආපු පැමණින්ම සියලුම දේ වෙන්නේ නැහැ. ඔබකද ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒකයි කියන්නේ හැමදෙස්සම ඔය කේන්දර බලන ණයට සහ අපි දුරකථන ඇමතුම් අහලා යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කරන අයට කියන්නේ තමන්ගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයාගේ හොඳ බලයකින් ඉන්නවනම්, නවාංශකේ හොඳ බලයකින් ඉන්නවනම්, මහා දසාවක් අතුරුසාවක් යනවනම්, ග්‍රහයා හොඳ නැකතක ඉන්නවනම්, සුබ දෘෂ්ටි සහිතව ඉන්නවනම්, ඒ වගේ කරුණු කරනා ගොඩාක් බලපානවා අපල ඇති කරන්න. ඉතින් පොදුවේ දැන් මේ සිංහ ලග්න හිමියන්ට ඒ රාෂ්ටක මේ අෂ්ටම රැක් තමයි පටන් ගන්න. එතකොට යම් යම් විදිහේ පොඩි කරදර ටිකක් ඇති වෙනවා. ඒක ඉතින් අපි පොඩ්ඩක් අපේ කර්ම ශක්තිය බලවත් කරලා අපි පොඩ්ඩක් අපේ පෙරපින් බලවත් කරගෙන මේ එන කරදර වලට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ ලේ සම්බන්ධ රෝග තියෙනවා නම්, ස්නායු සම්බන්ධ රෝග, අර්ශ සම්බන්ධ රෝග ඒ වගේ තියෙනවා නම් පොඩ්ඩක් ප්‍රතිකාර ගන්න. පොඩි හරි දෙයක් දැනුනොත් ඒවා වෙනස් කරගන්න පුළුවන් තමන්ගේ ජීවිතේට වෙන කරදර. ඒතර අසනීප හැදෙන්න පුළුවන් අය ඉන්නවා නම් කල්දියා ප්‍රතිකාර අරගන්න. මොකද පොඩ්ඩක් මේ කාලේ වෙනකොට ටිකක් ලෙඩ රෝග වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන් කේන්තිය ඔය අටවැන්නේ ගමන් කරද්දී හරියට කේන්ති යනවා. තරහ යනවා. ගෙදර හිටියා වුණත් මහත්යත් එක්ක, නෝනත් එක්ක රණ්ඩු වෙන්න හිතනවා, දරුවන්ත් එක්ක රණ්ඩු වෙන්න හිතනවා. ඒතකොට පිටදී හිටියත් රණ්ඩු වෙන්න හිතනවා යාළුවොත් එක්ක. ඒ කියන්නේ පාරක ගියත් හරි කේන්තියෙන් යන්නේ අටවැන්නනේ ගමන් කරන්නේ. ඉතින් අටවැන්නේ ගමන් කරනකොට හැමතිස්සෙම ටිකක් බලන්න තමන්ගේ ඇඟෙන් ලේ ටිකක් එළියට දැම්මවන්න තමයි බලන්නේ. ඉතින් ඔබ මේ වෙලාවේ පොඩ්ඩක් උපක්ෂේපශීලී වෙන්න ඕනේ. ඒකයි මම ඔය පහුගිය කාලේ ගොඩාක් අය මගෙන් ඔය හදාන්න බලපු අය ගොඩාක් අයට මම කිව්වේ
අපි සූදානම් වෙමු මේ මාර්තු 29 පස්සේ එන කාලෙට අපි සූදානම් වෙමු. ඒතර මම ගොඩාක් ඔය මට කතා කරපු අපල තියෙන කට්ටිය මම යොමු කරා ලේ දන් දීමේ පින්කම් වලට අනුග්‍රහය දක්වන්න, ලේ දන් දීම් වලට උදව් කරන්න සහ තමන්ට ලේ දෙන්න බැයි නම් තමන් කාවරි උනන්දු කරලා එතනට අරයි යන්න කරලා තමන් පින් අනුමෝදන් කරගන්න. මම කියන්නේ දැන් ලේ දන් දෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයිනේ, හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඉතින් ඒ වගේ දේවල් කරන්න මම ගොඩාක් කට්ටිය යොමු කරා. ඔය සත්තුන්ගේ ජීවිත බේරන්න ඒ වගේ ගොඩක් දේවල් මම යොමු කරා මිනිස්සුන්. ඒ වගේ ඔබත් ඉදිරියට පුළුවන් තරම් ඒ වගේ දේවල් පින් අතේ දේවල් කරන්න වැඩි වශයෙන්. එහෙම කරොත් ඔබට මේ එන කාල සීමාවේ තියෙන කරදර ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඔබගේ පවුලේ ජ්‍යොතිෂ වේදියා ලබා උපදේශනයක් කරගන්න. ඔබගේ දැන් මේ අපි කතා කරන්නේ පොදු දෙයක්නේ. ඉතින් මේක හැමෝටම ඇප්ලයි කරන්න බෑ. උප්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රයාගේ පිහිටීම අනුව පිටුම් උප්පත්ති කේන්ද්‍රයේ ඔබගේ දැනටත් චන්ද්‍රය 1 ඉන්නව නම් හෝ චන්ද්‍රයත් 8 ඉන්නව නම් ඔන්න ටිකක් සීරියස්. ඉතින් ඔන්න ටිකක් පවුලේ ඔබටත් කරදරයක් වෙලා පවුලේ ළඟම ඥාතියෙක් හරි ළඟම කෙනෙක් හරි ගොඩාක් හිතවත් කෙනෙක් මැරෙන්නත් පුළුවන්. ඒ වගේ ටිකක් එහෙම තත්ත්විකුත් තියෙනවා මේ අටවැන්නේ ගමන් කරද්දී. ඒ නරක පැත්ත. දැන් මේක හොඳ පැත්තකුත් තියෙනවා. මේ අටවැන්නෙන් අපි හදිසි ධනලාභත් කතා කරනවා. ඉතින් ඒකයි මම සිංහලක් නිමියන්ට කියන්නේ බලාපොරොත්තු අතහැර ගන්න එපා. Tamanට අමුතු සම්බන්ධතා හැදෙන කාලයක්. ඒ කියන්නේ අමුතු සම්බන්ධතා කියන්නේ තමන්ගේ මළගේ ඥාතීන් ඉන්න සමහරක් අයගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, බොහොම තමන්ට ආදරය කරපු ආච්චි සීයා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ යම් යම් තලවල ඉන්නවා. ඉතින් ඔන්න ඒ අය තමන්ට මේ නරක කාලයක් උදා වෙනකොට තමන්ට කිට්ටු වෙනවා. මේ කිට්ටු වෙන්නේ තමන්ට නරකක් කරන්න නෙමෙයි, තමන් ආරක්ෂා කරන්න, තමන්ට උදව් කරන්න. ඉතින් ඒකයි මම කිව්වේ මේ ඕනම දෙයක හැමෝම බය වෙන එක පැත්තක් තිබ්බට තව පැත්තක් තියෙනවා අපිට හොඳ පැත්තකුත් මේ ඒ රාෂ්ටකවලත්. ඉතින් මේ වෙලාවේ ඔබට යම් යම් গুপ্ত බලයක් ලැබෙන්න පුළුවන්. හීනෙන් යම් දේවල් පේන්න පුළුවන්. එහෙම පෙනිච්චයි අපිට ඉන්නවා. පෙනිලා ගිහිල්ලා පහුවෙන්ද ඒ තැන බැලුවාම යම් දේවල් ලැබිලත් තියෙනවා. ඉතින් ඒවා ලැබිච්ච දේවල් තමන් ප්‍රයෝජනෙට අරගන්න. තමන් ඒවා කායෙක්වත් කියන්න යන්න එපා. තමන් දකින දේවල්, තමන්ට ඇහෙන දේවල් ඒව අනිත් අයට කියන්න එපා. ඒ උදව් ලැබෙනකොට යම් බලවේග හරහා යම් ශක්තියින් හරහා උදව් ලැබෙනකොට ඒව අනිත් අයට කියන්න එපා. තමන්ගේ විශ්වාසදායීම උපදේශනයක් කරන තමන්ගේ අපි වගේ කෙනෙකුට කිව්වට ගැටලුවක් නැහැ. මොකද අපි ඒව කායෙක්වත් කියන්නේ නැහනේ. මොකද එතකොට ඔබට ඒ තියෙන උදව් ඒ තියෙන මාර්ග නැති වෙලා යනවා. ඒ නිසා මම ඒකත් ඔබට මේ යෝජනා කරනවා, ඔබට අවවාද කරනවා. ඒ වගේ දේවල් ඉදිරියට සිද්ධ වෙන්න පුළුවන්, උදව් ලැබෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ මළගේ ඥාතීන්ගෙන්. ඉතින් ඒවත් ඔබට ජීවිතය ඔබ ආරක්ෂා කරන්න ඔබට පිහිටක් වෙයි. ඒ වගේම ඔබට හදිසි ධනලාභ ලොතරයි එහෙම ගන්න. මොකද හදිසි ධනලාභ කියන ඒවා මේ අටවැන්නේ සෙනසුරු ගමන් කරද්දී අනිවාර්යයෙන්ම ලැබෙන්න පුළුවන්. මොකද ඔබගේ කේන්දරයේ සෙනසුරු විතරක් නෙමෙයි ඉන්නේ. තවත් ග්‍රහයෝ 8 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙත් බලයක් ඔබට තියෙනවා. ඉතින් මේ තනි ග්‍රහයකින් පලාපලයක් කියන්න බෑ. නමුත් අර සෙනසුරුගෙන් පලාපලයක් එහෙම කියන්න පුළුවන් හේතුව විශේෂයෙන් සෙනසුරු ඔබගේ කේන්ද්‍රයේ වැඩිම කාලයක් එක රාශියක ඉන්න නිසා තමයි මේ සෙනසුරුගෙන් ජීවිතේ ඕනම කෙනෙක්ගේ යම් කිසි විදිහකට හරි වෙනසක් සිද්ධ වෙන්නේ. ඒ නිසා සියලුම සිංහ ලග්න හිමියන්ට මම යෝජනා කරනවා, මම අවවාද කරනවා මේ කාල සීමාවේ ටිකක් යහපත්ව ජීවත් වෙන්න. හැකිතාක් කුසල් කරන්න බැයි නම් යොමු කරන්න. ඔබ විදේශ රටක ඉන්නවා නම් ඔබට කරන්න බැයි නම් ලංකාවේ කෙනෙක් ලව් හරි කරවලා වීඩියෝ කරලා හරි බලා ගන්න. විශේෂයෙන් ඔය ලේ දන් දීමේ පින්කම් වලට උදව් කරන්න. ලේ දන් දීම් ඔබට විදේශ රටක හිටියක් දෙන්න පුළුවන් නම් බ්ලඩ් බැංක් එකකට ගිහිල්ලා දෙන්න. ඒ වගේ පුළුවන් තරම් කරලා හැමතිස්සෙම සිහි කරගන්න මේ අද මං කරපු සියලුම පුණ්‍ය ශක්තිය බලෙන් මගේ තියෙන සියලුම ග්‍රහපල දුර වෙලා මාගේ ජීවිතය ආරක්ෂා වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඔබගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න කියන්න. සෙනසුරාදා දිනවල යාචකයන්ට දානමාන ලබා දෙන්න. එතකොට රෝගීන්ට බෙහෙත් අරන් දෙන්න. එලකි තෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දෙන්න. ඒ වගේ වත් පිළිවෙත් ගොඩාක් තියෙනවා. ඉතින් මේ දේවල් කරන් යන්න ඔබට මේ දේවල් අවම කරගන්න පුළුවන්. එහෙනම් මම සියලුම සිංහ ලග්න හිමියන්ට සුබ පතනවා. කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනිට තමයි මේ සෙනසුරුගේ පැමිණීම සිද්ධ වන්නේ 2025 මාර්තු මාසේ 29 වෙනි දින රාත්‍රියේ. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට ඇත්තටම ඉතාමත්ම හොඳ කාලයක ආරම්භයක් කියලා කියන්න පුළුවන්. හේතුව සෙනසුරු දැන් ඔබගේ පහුගිය කාලෙත් ගමන් කරේ ඉතාමත් හොඳ බලයක් සහිතව 6 වෙනිනේ ගමන් කරේ. සෙනසුරුට හොඳම තැනක් තමයි 6 වෙන්න. ඔබට උසස් ප්‍රතිඵල දුන්නා. අපි දන්නවා සෙනසුරු මහදසා අතුරුදසා ගත කරපු අයට අපිට කතා කරපු අයට
ඉතාමත්ම හොඳ කාලයක් ජීවිතය වෙනස් වුණා ගොඩාක් දේවල් දුන්න සතුරු කරදර අඩු වුණා නැති වුණා ගොඩාක් හොඳ කාලයක් දුන්නා ඒ වගේම ඒ දැන් ඔබ බය වෙන්න එපා ඔබට මේක සෙනසුරු ආයි හතට ආපු ගාම ඔන්න ඒකයි නැති වෙනවා කීලිවල්ලා මෙහෙම නෑ ඔන්න දැන් ඔබට තව අවුරුදු දෙකමාරක් තියෙනවා ටිකක් සෙනසුරුගේ බලය වැඩි වුණා වැඩි වෙන කාලයක් මොකද දැන් මේ සෙනසුරු හතට ආවට පස්සේ සෙනසුරුගේ බලය වැඩි වෙනවා තව ඔබ අහලා ඇති දික් බල වෙනවා කීලිවල්ලා සෙනසුරුගේ බලය වැඩි වෙනවා ඉතින් මෙතනදී මේ 7 වෙනි තමයි ඔබගේ සෙනසුරු දික් බල වෙන්නේ ඉතින් මේ දික් බල වීමෙන් සියලුම කන්‍යා ලග්න හිමියන්ට ඇත්තටම ජීවිතේ හොඳ සම්බන්ධතා ගොඩනගෙන කාලයක් දැන් අපි 7 වෙනි ගැන කතා කරොත් එහෙම අපි දන්නවා අනිවාර්යෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ විවාහ ජීවිතය ගැන ඉතින් දැන් අපි හිතමු අවිවාහක අය ඉන්නවා නම් ඔන්න හොඳ විවාහ යෝජනා හොඳ සමහර විට වයසින් වැඩිමල් අයගේ යෝජනා එන්නත් පුළුවන්. ඒ කියන්නේ කාන්තාව හෝ පිරිමි දෙපාර්ශවයටම වයසින් වැඩි අවුරුද්දක් දෙකක් වැඩි විවාහ යෝජනා එන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ වගේ වෙලාවලට එනේවා ඒවා ඇත්තටම හොඳම ඒවා තමයි එන්නේ ඔබට. කියන්නේ ඔබගේ ජීවිතේට ඒගොල්ලන්ගේ අදහසුත් බැලුවොත් ටිකක් හොඳ පරිණත අදහස් හොඳ මැචුවර්ඩ් අයගේ විවාහ යෝජනා තමයි එන්නේ. එතකොට ඔබ දැන් ව්‍යාපාර කටයුතු එහෙම කරනවා නම් ඔබට දැන් මේ වෙලාවේ අලුත් ආයෝජකයෝ හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බෙන්න පුළුවන්. එතකොට ඔබගේ කියන්නේ මේ වෙලාවේ හැම පැත්තකින්ම සාර්ථක කරගන්න ඔබට වඩා ඉහළින් ඉන්න පුද්ගලයෙක් ඔබට ඉන්න වයසෙන් මොහු කරා ගිය පුද්ගලයෙක් ඔබගේ ජීවිතයට සම්බන්ධ වෙනවා ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඒ වගේම තමයි දැන් ඔබ දේශපාලන කටයුතු වලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න ඉන්නවා නම් කන්‍යා ලග්න හිමි කාන්තාවෝ ඉතාමත්ම හොඳයි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න සම්භාවිතාව ඉතාමත් ඉහළ තත්වයක තියෙනවා. ඉතින් කන්‍යා ලග්න ගැන කාන්තාව විතර නෙවෙයි පිරිමින්ටත් ඒ අවස්ථාව තියෙනවා. මොකද මේ වෙලාව ටිකක් ඔබගේ මේ 7 වෙනි දිග්බල වෙනවා. ඉතින් හවුලේ වැඩ කරන්න හොඳ පිරිසක් ඔබට හම්බ වෙනවා. ඒ හම්බෙන පිරිස කවදාකවත් නැති වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. මේ වෙලාවේ අපි හිතන්න අඳුර ගන්නවා යාළුවෙක් ඔබ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ ව්‍යාපාරයට සප්ලයි කෙනෙක් හම්බ වෙනවා අලුතෙන්. ඔයා ඒ සප්ලයර් තව අවුරුදු ගාණක් ඔයත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ මේ වෙලාවේ ගොඩනගෙන සම්බන්ධතා තාවකාලික සම්බන්ධතා නෙමෙයි. ඒව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන්න පුළුවන් සම්බන්ධතා තමයි මේ වෙලාවේ ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔය කන්‍යා ලග්න හිමි සියලු දෙනාට මේ වෙලාවේ ටිකක් ඔය කාන්තා ආකර්ෂණය කියන එක හරි වැඩි පිරිමින්ට ගොඩාක් එනවා. ඒ වගේ සමහරක් විට වැඩිමල් අයගේ ආකර්ෂණය වෙන්න පුළුවන් වැඩිමල් කාන්තාවන්ගේ. ඉතින් ඒක කියලා නරක විදිහට ගන්න එපා. ඒව උදව් වෙන්න පුළුවන් තමන්ගේ හිතන්නකො දැන් තමන්ගේ අම්මගේ සහෝදරිය පිරිසක් ඉන්න පුළුවන් විදේශ රටක. තමන්ගේ නැන්දලා ඔන්න ඔයාට කතා කරලා මොනාරි පඩු මුට්ටු ටිකක් ඒවල සල්ලි වල ඉගෙන ගන්න උදව් කරලා නැත්නම් එහෙට ගෙන්න ගන්න උදව් කරලා අර ඒ වගේ උදව් එහෙම වෙන්න පුළුවන්. ඒතර පවුලේ ඉන්න කාන්තාවන්ගෙන් අක්කලාගෙන් ඒ වගේ උදව් ලැබෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ හොඳ අවස්ථාවල් ටිකක් මේ වෙලාවේ කන්‍යා ලග්න හිමියන්ට තියෙනවා. කිසිම කන්‍යා ලග්න හිමියෙක් හිතන්න එපා මේ සෙනසුරු 7ට ආවා මගේ කසාදේ ඉවරයි දැන් හරි ඩිවෝස් කියලා දැන් ගොඩක් අය ඔලුවට දාගෙන ඉවරයි වෙනම එකක් දාගෙන ඉන්න ගොඩක් අය මම කතා කරලා ඇහුවා විවාහයේ ප්‍රශ්නයක් වෙයිද මහත්තයාට මෙහෙම වෙයිද මහත්තයා දෙවෙනි කසාදේ කරගන්නේද දැන් ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ නැත්තම් මෙහෙම වෙයිද කී අපෙන් අහනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම මේනවා આવොත් එහෙම මේ ළඟ ලෝකේ ඉන්න සියලුම කන්‍යා ලග්න හිමියන්ගේ කසාද ටික ඔක්කොම කැඩෙනවා මේ මාර්තු 29න් පස්සේ. එහෙම වෙන්නේ නැහැ. මේ විවාහ බැඳීම් තව ශක්තිමත් වීමක් මේකෙන් වෙන්නේ. මේ කේන්දරයක් උඩින් පල්ලෙන් බලලා කියන ඒවා ඔලුවට දාගන්න එපා. මේ විවාහය එහෙම බැලුවොත් එහෙම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මුළු ලෝකෙම කන්‍යා ලග්න හිමියන්ගේ කසාද දෙක කැඩෙනවා. එහෙම වෙන්නේ නැහැ කවදාකවත්. ඉතින් මේ වෙලාවේ වෙන්නේ මේ බැඳීම් පොඩි දේවල් සුළු දේවල් ඇති වෙනවා. චූටි දේවල් තමන්ගේ වචනේ නිසා ඇති වෙනවා. නමුත් මේ පාර ඔබට වෙන්නේ දැන් හිතන්නකෝ දැන් ඔබ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔබ වෙනදා ඔබගේ නෝන ඔබට මොන හරි කියනකොට ඔබට කේන්ති යනවා නම් ඉක්මනට අතට අහුවෙනකින් දමල ගහන මට්ටමේ හිටියානම් දැන් මේ පාර වෙන්නේ දෙපාර්ශ්වයට එහෙම තමයි. මේ පාර වෙන්නේ බහින් බස් වීමක් ගියත් නෝන මොන හරි කිව්වොත් ඔයා සද්ද නැතුව ඉන්න ඔයා මොන හරි කිව්වොත් නෝන ඇහුන්නේ නැහැ වගේ ඉන්න වැඩි ඒ කියන්නේ කෑ කරන්නේ නැහැ. ඉතින් ඒක හොඳයි නේ. ඒක තමයි වෙන්න ඕනේ. නිකන් එකිනෙකාට අර නයි මුකටි වගේ එකතුල රණ්ඩු කරන එක නෙමෙයිනේ වැදගත් වෙන්නේ. මොන හරි තරහා ගියා නම් එක්කෙනෙක් හරියෙන් කෑ ගැවුවා මේ පැත්තෙන් එක්කෙනෙක් නිහඬ වෙන්නේ ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. අනිත් එක්කෙනත් ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. එතකොට හරි සන්තෝසයි. මොකද ඒක තමයි හොඳම දේ. පැටලෙන්න යන්න ඕනේ නැහනේ. මොකටම වැරදි වෙනවා. ඒක මේ සියලුම 100% පෞල් ජීවිත හරියටම ගත කරන මිනිස්සු මේ ලෝකේ නැහැ.
ගානක් අපිට හරි අමාරු ඉන්න. ඉතින් ඒ නිසා අපි උපරිම උත්සාහ කරන්නේ ප්‍රතිපත්තිකරුකව ඊතරංගිකව ජීවත් වෙන්නනේ. ඒ නිසා ඒක ගැන ලොකුවට හිතන්න යන්න එපා. මේක විවාහවල් කැඩෙනවා අනම්මනම් කැඩෙනවා කිලිවල ඔව ඔලුවට දාගන්න යන්න එපා. විස බීජ දාගන්න එපා. මේ වෙලාවේ හොඳම කාලයක් කන්‍යා ලග්න හිමියන්ට මොකද දිග්බල වෙනවා හත. මම ඒක කිව්ව ව්‍යාපාරික වශයෙන් සහ තමන්ගේ පෞද්ගලික ජීවිතයේ තමන්ගේ විවාහය සහ විවාහ වෙන්න අපේක්ෂිත අයට හොඳ විවාහ යෝජනා ලැබෙනවා. අනේ ඒ කරුණු කාරණා හොඳ සම්පූර්ණ වෙන කාලයක්. ඒ නිසා මේ කාලේ හොඳ සම්බන්ධතා ඇති වෙන සම්බන්ධතා දීර්ඝ කාලිනව පවතිනවා. ඒ නිසා ඒ හොඳ ඔබ ව්‍යාපාරික වශයෙන් හොඳ සම්බන්ධතා හදාගන්න උත්සාහ කරන්න. විදේශ සම්බන්ධතා හදාගන්න උත්සාහ කරන්න. මොකද මේ සම්බන්ධතාවයක් හැදුනොත් ඒක හැදුනම තමයි. දිගටම තියෙනවා. ඒ නිසා මේ කාලේ හරි කල්පනා කරලා ඔබ තේරීම් කරගන්න. ඒ කියන්නේ විවාහයට හෝ ඔබගේ මේ හවුල් කටයුතු වලට සම්බන්ධ කරගන්න අයව හොඳ තේරීමක් ඇතුව ළඟට ගන්න. මොකද මේ කාලේ ළඟට ගත්තොත් ගත්තම තමයි දිගටම ඉන්න ඔය අය. ඉතින් ඒ නිසා සියලුම කන්‍යා ලග්න හිමියන්ට මම සුබ පතනවා. මොකද මේ ජීවිතයේ මේ පසුගිය අවුරුදු දෙකමාර වගේම මේ අවුරුදු දෙකමාරත් ඔබට ඉතාමත්ම හොඳම කාලයක්. මොකද ඊළඟට මේ දෙකමාරින් පස්සේ ඔබට මේ 2027න් පස්සේ ඔබට මේ අෂ්ටමයක් පටන් ගන්නවා. ඒ නිසා ඔබට මේ දෙකමාරේ ජීවිතය හොඳට හදාගන්න පුළුවන්. හදාගෙන ඊළඟ දෙකමාරේ තියෙන කරදර වලට ෆේස් කරන්න අවශ්‍ය වටපිටාව හදාගන්නත් පුළුවන්. ඉතින් ඒක අපි පසු කතා කරමු. සහ ඔබගේ කේන්ද්‍රයේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලා ගන්න. ඔබගේ චන්ද්‍රයාගේ පිහිටීම කොයි ආකාරයකටද තියෙන්නේ? චන්ද්‍රයා 12 වෙනිද ඉන්නවද නැත්නම් චන්ද්‍රයා 7 වෙනිද ඉන්නවද? මොකද මේ සියලුම කරුණු වල අර මම කිව්ව කරුණු වල යම් දේවල් වෙනසක් වෙන්නේ මේ චන්ද්‍රයාගේ පිහිටීම අනුව. සහ උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරුගේ බලාත්මක භාවය අනුව, නවාංශිකයේ පිහිටීම අනුව, මහදසාතුරුස අනුව. ඒ නිසා ඔබගේ පවුලේ ජ්‍යොතිෂ වේදිකාගෙන් ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගෙන ඒ උපදේශනයක් ලබාගෙන අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරගන්න. ඉතින් මම සියලුම කන්‍යා ලග්න හිමියන්ට මම සුබ පතනවා මේ රාමාරුව තමගේ ජීවිතයේ ජයග්‍රහණයකට හේතු කරගන්න කියලා. ස්තුතියි. තුලා ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ 2025 මාර්තු මාස 29 වෙනිදා මේ සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන්නේ ඔබගේ කේන්ද්‍රයේ 6 වෙන්නට. ඉතාමත්ම හොඳ තැනක් සෙනසුරුට 6 වෙන්න කියන්නේ. ඉතින් තුලා ලග්න හිමියන්ටත් ඔන්න ජීවිතේ හොඳම කාලයක් පටන් ගන්නෙ. හොඳම අවුරුදු දෙකමාරක් තිබ්බ සතුරු කරදර ඉවර වෙලා සතුරු මෙල්ල වෙලා තමන්ගේ අසනීප කරදර සුව වෙලා ආර්ථික පැත්ත යහපත් වෙන කාලයක් කිව්වොත් නිවැරදිමම. මොකද මේ 6 වෙන්න කියන්නේ සෙනසුරුට හොඳම තැනක්. සාමාන්‍ය අපි අහලා තියෙනවා සෙනසුරුට හැමතැනම හොඳ නැහැ. ඉතින් වැඩියෙන් හොඳම දැන් දුන තමයි 3 6 11. ඉතින් තුලා ලග්න හිමි ඔබට මේ වෙලාවේ පොත සෙනසුර ඔබගේ යෝගකාරකත් වෙන කේන්දරේ හොඳ තැනකට. ඒ වගේම ඔබගේ තුලා ලග්නයේ අධිපතියත් මේ වෙලාවේ සිකුරුත් බලවත් වෙලා ඉන්නේ. මේ මාසේ 31 වෙනකන් සෙනසුරුත් බලවත් වෙලා ඉන්නේ. ඉතින් සියලුම තුලා ලග්න හිමියන්ට ඇත්තටම සුවිශේෂී අවස්ථාවක් කියන්න පුළුවන්. යෝගකාරකත් බලවත් වෙලා ලග්නාධිපතිත් බලවත් වෙලා හරියට ටිකක් මේ දෙකටම එක හා සමාන ශක්තියක් ලැබිලා වගේ තමයි ඔබට තියෙන්නේ. ඉතින් දැන් පහුගිය කාලේ ගත්තොත් එහෙම සෑහෙන සතුරු කරදර තිබ්බා. විශේෂයෙන් තමන් අධ්‍යාපනය කරන තැන වෙන්න පුළුවන්, රැකියාව කරන තැන, පවුලේ ඇතුළත වෙන්න පුළුවන් සතුරු කරදර, රහස් සතුරු කරදර තිබ්බා යාළුවෝන්ගේ අතර. නමුත් දැන් ඒ සතුරු ටික නිකාම මෙල්ල වෙලා යනවා. ඔබට ඇටැක් කරන්නේ නැහැ. ඉස්සෙල්ලා එහෙම ඩිරෙක්ට් ඇටැක් කරාට දැන් එන්නේ නැහැ. දැන් ඉස්සරහට ඔබ ශක්තිමත් වෙනවා. ඔබ රක්ෂාවක් කරා නම් ඒ රස්සාවෙන් හැමෝම බලන් හිටිය ඔබ පල්ලෙහාට දාන්න, ඔබ මාරු කරන්න නෑ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් නොසිතූ උත්තරයක් තමයි ඔවුන්ට ලැබෙන්නේ. ඔබට ලැබෙන්නේ ඔබට හොඳ උත්තරයක්. ඒ කියන්නේ ඔබ එක්ක ඔවුන්ව ඔබගේ පාලනයට ගන්න පුළුවන් තත්යකට ඔබ යනවා. නැත්තම් ඔබ ඔවුන්ට ඉරිසියා හිතන තත්යකට උසස් වෙනවා. නැත්තම් වෙන ආයතනයකට හොඳ ලොකු පඩියකට යන්න හම්බ වෙනවා. නැත්නම් විදේශ රටකට යන්න හම්බ වෙනවා. එතකොට දැන් නැත්තම් දැන් කට්ටිය ඉරිසියා කර හිටියනම් ඔබට අසනීපයක් මොන හරි තිබ්බනම්, මොකද අපි 6 වෙනින් අපි රෝග ගැන කතා කරනවා, සතුරු ගැන කතා කරනවා. ඒතර ඒ වගේ තත්ත්වයක් තිබ්බනම් ඒ රෝගේ සම්පූර්ණම නිට්ටාවටම සුව වෙනවා. ඉතින් ඒ වගේ තුලා ලග්න හිමියන්ට මේ සෙනසුරු 6 ගමන් කිරීම ඉතාමත්ම හොඳ කාලයක්. දැන් දේශපාලන ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වෙන්න නම් කවුරු හරි තුලා ලග්න හිමියෙක් ඇත්තටම දැන් ඔය සතුරු කරදර කියනේව නැහැ. ඔබට බය නැතුව දේශපාලන කටයුතු කරන්න පුළුවන්. මොකද සතුරු කරදර එන්නේ නැහැ ඔබට. කියන්නේ ඔටෝමැටිකලි ඒවා අයින් වෙනවා. ඒවා එන්නේ නැහැ. ළඟට කිට්ටු වෙන්නේ නැහැ සතුරු පරාජය වෙනවා. ඔබ දන්නේ නැතුණාට ඔබගේ බලය විහිදලා සතුරු පරාජය වෙන කාලයක්.
ඒකයි මං කිව්වේ ලෙඩ රෝග තිබ්බත් ඒවැනුත් හොඳ සුවපත් වෙලා ශරීර සනීපේ වැඩි වෙනවා. දැන් කෙට්ටු වෙලාම හිටියනම් ඔන්න දැන් ටිකක් මහත් වෙලා එනවා, බර වැඩි වෙනවා ඇඟ. ඉතින් ඒ වගේම තමයි ස්ත්‍රීන් පුරුෂයන් සමගද පුරුෂයන් ස්ත්‍රීන් සමග හිතවත්කම් බැඳීම් වැඩි වෙනවා මේ තුලා ලග්න හිමි අයගේ. ඉතින් ආශ්‍රයත් වැඩි වෙනවා. ටිකක් කාම ශක්තියත් වැඩි වෙනවා. ඒ වගේ සම්බන්ධතාවත් ගොඩ නැගෙනවා. ඒ වගේම දේපල දියුණුව, ධනලාභ, විශේෂයෙන් ඔබ ණය වෙලා හිටියනම් ඒ වගේ ඔබට අනිවාර්යයෙන්ම එවැනි නිදහස් වෙන්න පුළුවන් කාලයක්. සිතට, කයට, ගතට මේ හැම එකටම බොහොම සැපවත් කාලයක්. ඒකයි මං කිව්වේ අනියම් කම්සප ලැබෙන කාලයක්. ඉතින් මේවා අයිති විදිහට ප්‍රයෝජන ගන්න යන්න එපා. දන්නවනේ ඉතින් අපි වැරදක් කරොත් ඒවෙන් ගෙවන්නම වෙනවා. ඒ නිසා තමන් දැනගන්න ඕන තමන්ට හොඳ කාලෙද ලැබෙන දේවල් කොයි ආකාරයකටද තමන් ඒව පාවිච්චි කරන්නේ, ප්‍රයෝජනට ගන්නෙ. ඉතින් ඒ නිසා ඒවත් කල්පනා කරලා වැඩ කරන්න. මොකද කර්මය කියන එක අපිට නවත්තන්න බෑ. ජ්‍යොතිෂවේදී මම වුණත් මම මේවා කර්ම විග්‍රහය කරාට, ඔබගේ ග්‍රහඵල විග්‍රහ කරාට මටත් පොදුයි මේවා මේ මට අපිට කියලා වෙනම මේ එකක් සිද්ධාන්තයක් නෑ. ජ්‍යොතිෂවේදීන්ට පළ දෙන විදිහ අපිටත් මේකම තමයි පළ දෙන්නේ. ඒ නිසා අපිත් ඒකයි පුළුවන් තරම් හෘද සාක්ෂියට එකගව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. අපි දන්නවා ඕගලන්ට වඩා මේවා. ඒ දන්නේ අත්දැකීම් වලින් දන්නේ. අපි ගාවට කේන්දර බලන ආපු මිනිස්සුන්ගේ ප්‍රශ්න කරදර ඇහුවාම ඒගොල්ලන්ගේ ජීවිත කතාවලට පොදුම මනෝපදේශකවරයෙකුත් හැටියට මම පවුල් උපදේශනය කරනවා. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපිට ගොඩාක් අයගේ ප්‍රශ්න වලට අපි ඇතුළට රිංගනවා. අපිට ඇත්තම කියනවනේ මිනිස්සු. ඒ බැලුවාම තමන්ම කරපු දැන් ඒගොල්ලෝ පසුතැවෙ වෙනවා. මම මේක කරා, ඒ කරපු තමයි මට ආවේ කියලා ඒක ඒගොල්ලෝ පිළිගන්නවා. ඒ නිසා තමන්ට හොඳ කාලයක් උදා වෙනකොට තමන් බොහොම විනයගරුකව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා දැන් තුලා ලග්න හිමියන්ටත් මම එකයි කියන්නේ මේ හොඳම කාලේ බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කාලයක් මේ අවුරුදු දෙකමාර. මේ දෙකමාර ඔබට ලැබෙන බලය අහිංස ලෙස පාවිච්චි කරන්න එපා. ඔබ සමාජයේ ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන් කාලයක්. පාසලේදී වුණත් ඔබ දරුවෙක් නම් ඔබ පාසලේදී ඔබගේ ලකුණු මට්ටම වැඩි වෙලා, ඔබගේ විභාග ලකුණු වැඩි වෙලා ඔබ ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන්. ඒතර සමාජෙත් ඒකයි මම කිව්වේ දේශපාලන කටයුතු කරනවා ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන් කාලයක්. ඉතින් හිතේ ප්‍රීතියට හේතු වන කරුණු කාරණා සැලසෙන කාලයක්. ඉතින් මේ උත්සව සමයත් මම හිතන්නේ ගොඩාක් තුලා ලග්න හිමියන් ඉතාමත්ම උත්සවත්‍රියෙන් සමරන්න පුළුවන් කාලයක්. මොකද ඔබට හොඳ නොසිතූ දේවල් ලැබෙන්න ගන්නවා මේ කාලේ. ඉතින් ලොතරැයි එහෙම ගන්න මම ඒක කිව්වේ කෝටි 50 ගණන් වල එහෙම ලොතරැයි එහෙම තියෙනවනේ අනිවාර්යෙන්ම මේ මාසෙට කලින් අනිවාර්යෙන් ඕක යනවා. ඒ නිසා මේ මම හිතන විදිහට තුලා ලග්න හිමියෙකුට මේක ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. තුලා හෝ වෘෂභ එන සිකුරුගේ සිකුරුගේ ලග්න රාශි දෙකනේ. ඉතින් ඔබ උත්සාහ කරන්න. මොකද හොඳ කාලයක් මේ කාලේ හොඳ වටපිටාවක් නිර්මාණය කරගන්න. ඉතින් මේ නිර්මාණය කරගත්තොත් ඊළඟ අවුරුදු දෙකමාරත් ඔබට යහපත්ව ගත කරගන්න පුළුවන්. ඉතින් තුලා ලග්න හිමියන්ට කියන්න ලොකු දෙයක් නැහැ. හොඳම තමයි තියෙන්නේ. ඉතින් නරකක් තිබ්බොත් ඒක වෙනස් වෙන්නේ පොඩ්ඩක් ඔබගේ උපත් කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයාගේ පිහිටීම අනුව. චන්ද්‍රයා 11 වෙනි එහෙම ඉන්නවනම් නැත්නම් චන්ද්‍රය 6 වෙනි ඉන්නවනම් ඔන්න ඔය තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ගත කරන මහදසා අතුරුදසා අනුව වෙනස් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා කේන්ද්‍රය පරීක්ෂා කරගෙන අවශ්‍ය උපදේශනයක් ලබා ගන්න. මේ නරක තත්ත්වයන් තියෙනවා නම් ඒවා අවම කරගෙන හොඳ තත්ත්වෙ වැඩි කරගන්න. එහෙනම් මම සියලුම තුලා ලග්න හිමියන්ට මම සුබ පතනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමි ඔබගේ කේන්ද්‍රේ 5 වෙනිට තමයි මේ සෙනසුරුගේ පැමිණීම සිද්ධ වන්නේ. ඉතින් 2025 මාර්තු 29 වෙනි දින අවුරුදු 30කට පසුව ඔබගේ කේන්ද්‍රයේ මීන රාශිය වන 5 වෙනිට තමයි මේ සෙනසුරුගේ පැමිණීම සිද්ධ වන්නේ. ඉතින් 5 වෙනි කියන්නේ අපි අධ්‍යාපන කටයුතු දරුවෝ ගැන කතා කරන තැන. ඉතින් විශේෂයෙන් කතා කරොත් එහෙම වෘශ්චික ලග්න හිමියන්ට දැන් මේක මධ්‍යම ප්‍රමාණයේ ග්‍රහ මාරුවක් කියලා කියන්න පුළුවන් ඔබට. ඒ කියන්නේ සුබ ප්‍රතිඵල වර්ධනය වෙන අවස්ථාවක් කියලා කියන්නත් පුළුවන්. අසුබ කාලෙකුත් නෙමෙයි, මැද තියෙන්නේ. ඉතින් ඒ නිසා වෘශ්චික ලග්න හිමියන්ට ලොකුවට බය වෙන දෙයක් නැහැ, කරදර වෙන්න දෙයක් නැහැ. ඔබගේ කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහය ඉතාමත් හොඳ බලයකින් ඉන්නවා නම් මේ වෙලාවේ අධ්‍යාපන කටයුතු වලට ඉතාමත්ම හොඳම අවස්ථාවක්. මොකද ඒකට හේතුව මේ කාලේ ඔබ යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක හොඳටම පිහිටනවා. කියන්නේ ඒක වයස අදාළ නැහැ. විශේෂයෙන් දැන් අපි හිතමු දැන් මේ කාලේ ඔන්න හොඳයි දැන් දරුවෝ මම දැන් ඔලෙවල් විභාග ලියනවා සහ වෙනත් විභාග ලියනවානේ දරුවෝ මේ රටේ විතර නෙවෙයි වෙනත් රටවලට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඒතර මේ කාලේ ඉගෙන ගන්න පටන් ගන්න දේවල් මුළු ජීවිත කාලයටම
ඒවා අයෝජනයක් වෙනවා. ඒ කියන්නේ සමහරක් අය ඉගෙන ගන්න ඕනේ වෙන පිටරටක ගිහිල්ලා ඉගෙනගෙන එනවා මොකක් හරි වෙන දෙයක්. නමුත් ලංකාවේ කරන්නේ ඊට වැඩිය වෙන දෙයක්. ඉතින් ඒ අර හාත්පසින්ම වෙනස්නේ අපි ඉගෙන ගන්න දේ නෙමෙයි කවදා හරි අපේ රස්සාවට වැදගත් වෙන්නේ. නමුත් දැන් මේ කාලේ අධ්‍යාපන කටයුත්තක් ඔබ ආරම්භ කරනවා නම් ඒ අධ්‍යාපන කටයුතු ඔබගේ මුළු ජීවිත කාලයටම වළංගුයි. මේ කාලේ ඉගෙන ගන්න දේ සහ ඒකෙම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒතර දරුවන්ටත් ඒකයි මේ කාලේ ඉගෙන ගන්න දේ තමන් අවදා හරි වෘත්තීය වශයෙන් කරන්න ඒ සුදුසුකම් අනිවාර්යයෙන්ම වළංගු වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ කාලේ අලුත් දේවල් දරුවන්ව යොමු කරන්න අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න. ඒතර ඔබ වයස මොහුකුරා ගියත් කමන්නේ මොන හරි ඔබගේ ජීවිතයට වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න දේ අනිවාර්යයෙන්ම ඔබට ඉතාමත්ම වැදගත් වෙන ඔබගේ ජීවිතයේ අනාගතය සාර්ථක කරගන්න. ඉතින් විශේෂයෙන් ඒ කාරණා තමයි. අනිත් එක තමයි මේ කාලේ ටිකක් ඔබ ආගමික කටයුතු වලට නැඹුරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පන්සල් වලට ගිහිල්ලා උදව් කරන්න, පූජකවරුන්ට උදව් කරන්න, ඒ විහාරස්ථාන සුද්ධ පවිත්‍ර කරන්න, ඒ වගේ ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා මොනවාද හඳුන්නේ වෙන්න ඕනේ කියලා වන්දනා ගමන් යන්න. ඒ වගේ තත්වයන් ඔබට ටිකක් වැඩි වශයෙන් හිතට එනවා කළ යුතුයි කියලා. ඒක හොඳයි. ඒක ටිකක් අනිවාර්යයෙන්ම කරන්න. මොකද ඒක කිරීමෙන් ඔබට යම් යම් අයහපත් දේවල් සිද්ධ වෙන්න ටිකක් තියෙනවා නම් ඔන්න ඒ දේවල් ටිකක් අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔබගේ කේන්ද්‍රයේ දැන් 10 වැන්නේ චන්ද්‍රයා ඉන්නවා නම් හෝ චන්ද්‍රයා 5 වැන්නේ ඉන්නවා නම් ඔබට ඒ රාෂ්ටක තත්වයක් අනිවාර්යයෙන්ම මතුවෙනවා. එතකොට මේ තත්වයන් ගොඩක් දුරට වෙනස් වෙනවා. මොකද ඒ රාෂ්ටක තත්වයක් යනකොට මේ තියෙන තත්ත්වෙ නෙමෙයි ඊට වඩා හත්පසින් වෙනස් තත්වයක් එන්නේ. ඉතින් සහ ඔබගේ කේන්ද්‍රයේ ටිකක් සෙනසුරු දුර්වල වෙලා ඉන්නවා නම් ඉතින් ඒ ටිකක් මේ ජීවිතේ ප්‍රවේශම් කරගන්න ඕනේ, දරුවන්ව ප්‍රවේශම් කරගන්න ඕනේ. ටිකක් අසනීප කරදර ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් දරුවන්ට කරදර ඇති වෙන්න පුළුවන්. ඒතර පවුලේ ළඟම කෙනෙක්ගේ ජීවිතයේ මලගයක් ආරංචි වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිකරුණේ ශරීරයේ තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර්ශස වගේ රෝග තියෙනවා නම් ඒ වගේ රෝග තත්ත්වයන් පොඩ්ඩක් මතුවන කාලයක්. සහ තමන් මහන්සි වෙලා තමන්ගේ ගමන් වෙහෙස ඇති වෙන කාලයක්. හැමෝටම ඥාතීන්ට උදව් කරන්න ගිහිල්ලා හැම වැඩකටම ගිහිල්ලා ටිකක් මහන්සි වෙන කාලයක්. ඒකයි මං කිව්වේ අර ඥාතියෙක්ගේ නික්ම යාමකට ඔබට සෑහෙන මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම ඉතින් ටිකක් ප්‍රවේශම් වෙන වසංගත රෝග වගේ දේවල් ටිකක් ඔබට වැළඳෙන්න පුළුවන් කාලයක්. ඒ වගේ නරකට ඉන්නවා නම් මම මේ කියන්නේ මේ සෙනසුරු. ඒතොර ඒ නිසා වාද භේද කරන්න යන්න එපා දරුවොත් එක්ක. දරුවෝ වුණත් ඔබට ටිකක් ඉහළින් යන්න එනවා වාද භේද කරන්න ගියොත්. ඉතින් ඒ නිසා ටිකක් දරුවොත් එක්ක කරන කටයුතු දෙමාපිය වශයෙන් ටිකක් කල්පනා කරලා වැඩ කරන. දරුවන්ට ඕන්ට වැඩිය තදින් අවවාද කරන්න යන්න එපා. ඒගොල්ලන්ට හරි දේ හරි විදිහට කියලා දෙන්න. මොකද නැත්තම් ඔබට සෙනසුරු දුර්වල වෙලා ඉන්නවා නම් කේන්දරේ ටිකක් අවාසිදායක තත්වයකුත් තියෙනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා කතා කරේ හොඳට ඉන්නවා නම් සෙනසුරු. ඒ නිසා ගොඩක් දුරට සම්බන්ධතාව වගේ දේවල් ගැන කතා කරොත් එහෙම ගොඩක් දේවල් ඈත් වෙලා යන්න පුළුවන්. Tamanට කරදරයක් වගේ තිබ්බ දේවල් සම්බන්ධතාව ඒවා නැති වෙලා යන්න පුළුවන්. ගිහිල්ලා අලුත් සම්බන්ධතා හැදෙන්න පුළුවන්. අලුත් කියන්නේ ඒවා අලුත් නෙමෙයි. ඒවා පැරණි සම්බන්ධතා. පාසල් යාළුවෙක් වෙන්න පුළුවන්, පරණ ඥාතියෙක් වෙන්න පුළුවන්. ඔන්න ඔබගේ ජීවිතේට ටිකක් කිට්ටු වෙනවා. කිට්ටු වෙලා ඔබගේ දියුණුවට උදව් කරන්න එන්න පුළුවන්. මොකද දැන් මම එක කිව්වේ අර මලගෙවල් වලට ඒ වගේ අවස්ථා වලට සහභාගී වෙන්න ඔබට සිද්ධ වෙනවා කියලා ටිකක් ඇවිදින ගතියක් වැඩි වෙනවා කියලා. ඒ වගේ කාරණු කාරණා වලට ගියාම ඔබට අර පැරණි සම්බන්ධතා අලුතෙන් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ අලුත් සම්බන්ධතාවයක් නෙමෙයි පැරණි සම්බන්ධතා අලුතෙන් ගොඩ නැගෙනවා. එතකොට ඔබගේ ජීවිතයට පොඩ්ඩක් වෙනස් වෙන්න අලුත් අය ජීවිතයට එනවා. ඒ නිසා තද බල කාරණාවල් ටිකක් නැහැ ඔබටත් කියන්න. සෙනසුරු දුර්වලලා ඉන්නවා නම් ඒ රාෂ්ටක තත්ත්වයක් තියෙනවා නම් ටිකක් නඩු හබ වලට අර මං කිව්වාගේ ආරවුල් වලට වගේ දේවල්, නීතිමය ගැටලු වලට වගේ දේවල් වලට, දරුවා අසනීප, දරුවන්ගෙන් කරදරේ වගේ දේවල් වලට යන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබ ඔබගේ පවුලේ ජ්‍යොතිර්විද්‍යාවගේ සම්බන්ධව ඔබට උපදෙස් ලබා දෙන කෙනාට කියලා ඔබගේ පෞද්ගලික කේන්ද්‍රය පරීක්ෂා කරගෙන උපදෙස් ලබා ගන්න. කෙසේ වෙතත් ඔබ අනිවාර්යයෙන්ම කුසල් දහම් පැත්ත දියුණු කරන දරුවන්ව එක්කන් ගිහිල්ලා බාරහාර වෙන්න, විශ්ව දෙවියන්ට බාරහාර වෙන්න. මොකද මේ වෙලාවේ දරුවන්ගේ අධ්‍යාපනයේනේ. ඒ නිසා ගණ දෙවියන්ට බුදු පූජා පවත්වන්න, බෝධි පූජා කරන්න, ඒ සියලු දේවල් කරන්න. මේක මැද තියෙන තැනක් තමයි ඔබට තියෙන ප්‍රතිඵල. ඒ නිසා මම සියලුම වෘශ්චික ලග්න හිමියන්ට මම සුබ පතනවා. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ 2025 මාර්තු 29 වෙනි දින සෙනසුරු පැමිණෙන්නේ ඔබේ කේන්ද්‍රයේ 4 වැන්නට. දැන් 4 වැන්න කියන්නේ කේන්ද්‍රය ඉතාමත් බලවත් තැනක්.
මොකද අපි සාමාන්‍යයෙන් අපේ නිවාස දේපල ඉඩකඩම් යාහනවාන කතා කරන තැන. ඉතින් ඒ නිසා ධනු ලග්න හිමියන්ට ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු ඉතාමත් හොඳින් බලවත්ව ඉන්නවා නම් ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් Tamanට නිවාස ලාභ. කියන්නේ ඉඩමක් ගන්න, ඉඩමක් තියෙනවා නම් ගෙයක් හදාගන්න, ඒවා පහුවෙලා තිබ්බනම් ඒ කියන්නේ අපි තුන් දැන් අරගෙන ගෙයක් හදලා භාගයට හදලා තිබ්බනම් ඔන්නේ ගේ හදාගන්න හම්බ වෙනවා. නැත්තම් ඕගොල්ලෝ ඉඩමක් ගන්න ලෝන් එකක් ගන්න හිටියානම් ඒක හරි ගිහිල්ලා ඉඩමක් ගන්න හම්බ වෙනවා. නැත්තම් අම්මලා තාත්තලාගෙන් හරි ලැබෙන්න තියෙන දෙයක් ලැබෙනවා. ඒ වගේ නැත්නම් ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවා නම් Tamanට වාහනයක් ගන්න මොකක් හරි පොටක් පෑදෙනවා. ඒතර මව් පාර්ශවයෙන් උදව් ලැබෙනවා. ඒතර මියගේ ඥාතීන්ගෙන් මොන හරි දේපලක් හිමි වෙන තිබ්බනම් ඒ මොන හරි ඒ නීතිමය ගැටලු ටික අවසන් වෙලා ඔබට ඒක ලැබෙන්න පුළුවන්. අර ඒ වගේ මේ වෙලාවේ ඔබට තියෙන්නේ අර නිවාස සම්බන්ධ ලාභයක් තියෙන්නේ. යාන වාහන ඒ වගේ දේවල් ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දැන් හොඳින් කල්පනා කරගන්න ඕනේ සියලුම ධනු ලග්න හිමියෝ දැන් ඒ සෙනසුරු බලවත්ව තිබ්බොත් තමයි ওই කාරණා ටික ලැබෙන්නේ. දැන් සමහරක් කේන්ද්‍රවල සෙනසුරු ග්‍රහය දුර්වල වෙලා හිටියොත් එහෙම මොන ටිකක් ප්‍රවේශයෙන් වැඩ කරන්න ඕන කාලයක්. මොකද හේතුව ඕකේ අනිත් පැත්තම තියෙනවා. ඒ කියන්නේ නිවාස සම්බන්ධ සහෝදර සහෝදරියොත් එක්ක යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. මායිම් ප්‍රශ්න ඇති කරගන්නවා, නඩු දානවා. ඔහොම අර නිවාස සම්බන්ධව සහ දේපල සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්නත් පුළුවන්. තමන්ගේ අතින් ලොකු වීදමක් වෙන්න පුළුවන්. ඒව බේර ගන්න කරන්න එහෙම මව්පියන් එක්ක විරසක වෙන්න පුළුවන්. මට මේක ලිව්වේ නෑ, අයියා අක්කට ලිව්වේ කිලිවල. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් හැකියාව තියෙනවා. කොහොම වෙතත් පොදුවේ බැලුවාම සියලුම ධනු ලග්න හිමියන්ට මේ වෙලාවේ නිවාස ලාභ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් හතර වැන්න බලවත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම යම්කිසි විදිහකින් සියලුම ධනු ලග්න හිමියන්ට ජීවිතයේ ඒ කඩා වැටුණු මොන හරි දේවල් තියෙනවා නම් මේ වෙලාවේ නැවත හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිවාස සහ ඒ සම්බන්ධ තියෙන ගැටලු. ඒ වගේම තමයි රැකියා කටයුතු ගැන කතා කරත් මේ වෙලාවේ ටිකක් රැකියා කටයුතු ටිකක් වගකීම් සහගතව වැඩ කරන්න වෙන කාලයක්. යම් යම් ස්ථාන මාරු වගේ දේවල් සහ රැකියාවේ අමතර වගකීම් ටිකක් ලැබෙයි. නමුත් ඒව අතාරින්න එපා. ඒව දිගටම කරන් යන්න. මොකද මේ වෙලාවේ ඒ ලැබෙන තනතුරු ඔබට දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න පුළුවන් විදිහට පසුබිමක් හැදෙනවා. ඒ නිසා ඒ ලැබෙන දේවල් ගැන කොයිම වෙලාවකවත් මට මේක වැඩි අමාරුයි මේක කියලා එහෙම හිතන්න එපා. බාරගත් දේ තමන් අකුරටම ඉෂ්ට කරන්න. ඒ වගේම තමයි ටිකක් ඔය පපුවේ රෝග, සෙම් රෝග, එතකොට උෂ්ණාධික රෝග, ඒ කියන්නේ දැන් වීස් එක වගේ තියෙනවා නම් පොඩ්ඩක් කල් තියා ප්‍රතිකාර ගන්න. සමහරක් වෙලාවට ඒ වගේ රෝග තත්ත්වයන් වැඩි වශයෙන් පොඩ්ඩක් උඩට මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට ඒ වගේ පපුව ආශ්‍රිත රෝග තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගන්න. ඒ වගේම තමයි ඥාතියෙක්ගේ ළඟම ඥාතියෙක්ගේ ටිකක් මරණයක් කම්පාවක් අහන්නත් ලැබෙයි මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේ දේවල් වලටත් පොඩ්ඩක් ඕගොල්ලන්ට උදව් කරන්න වෙයි, ගිහිල්ලා මහන්සි වෙලා වැඩ කරන්න වෙයි. කෙසේ වෙතත් සියලු ධනු ලග්න හිමියන්ට පොදුවේ බැලුවොත් මේ ග්‍රහමාරුව මේ සෙනසුරුගේ මේ මීන රාශිගත වීම හතරවැන්නට පැමිණීම සුබදායක තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා සියලුම ධනු ලග්න හිමියන්ට මම සුබ පතනවා. මකර ලග්නය. මකර ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ මේ සෙනසුරුගේ ගෝචරයෙන් පැමිණෙන්නේ ඔබගේ කේන්ද්‍රයේ 3 වෙන්නට. ඉතින් මකර ලග්න හිමියන්ට නම් ඇත්තටම ඉතාමත්ම සුබ ප්‍රතිඵල ඇති කරන්න පුළුවන් ග්‍රහ ගෝචරයක් තමයි මේ 2025 මාර්තු 29 සිද්ධ වන්නේ. ඒකට හේතුව දැන් ඔබ පහුගිය අවුරුදු 7මාරක් ලග්න ඒරාෂ්ටකයක් ගත කරා. දැන් ඒකත් එතකොට ඉවර වෙනවා. ඒ වගේම තමයි සෙනසුරුට හොඳම තැනක් තමයි 3 වෙන්න. භාවාත්මක බලය වශයෙන් ගත්තොත් එහෙම සෙනසුරුට හොඳම තැනක්. ඉතින් ඒ නිසා ඇත්තටම මකර ලග්න හිමියෝ පහුගිය කාලේ සෑහෙන්න කරදර වැටුණා, රස්සාවල් නැති වුණා, ලෙඩ වුණා, ප්‍රශ්න ඇති කරගත්තා, රැකියාවේ ප්‍රශ්න ඇති කරගත්තා, ගෙදර ප්‍රශ්න ඇති කරගත්තා. කියන්නේ තමන්ගේ තියෙන කේන්ති අර මනස පාලනය කරගන්න බැලුව නෝනලත් එක්ක දරුවන්ට බැනලා එහෙම ලොකු ප්‍රශ්න ගොඩක හිටියේ. දැන් ඇත්තටම කිව්වොත් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඔන්න අර වැස්සක් වැහලා පෑවුවා වගේ සියලුම මකර ලග්න හිමියන්ට ජීවිතේ ලොකු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. ඒ මොකද ඔබගේ සෙනසුරු ඇත්තටම දැන් මේ වෙලාවේ බලවත් වෙලා ඉන්නේ 3 වෙන්නේ. ඔබට නිකන් අමුතුම ශක්තියක් එනවා. ඒ කියන්නේ දැන් වෙනදර අලසව හිටියානම් ඒ වගේ ගති ඔක්කොම ගිහලා අමුතුම ශක්තියක්, අමුතුම ප්‍රබෝධයක් එනවා. ජීවිතේ පටන් ගන්න ඕනේ, අලුතෙන් පටන් ගන්න ඕනේ, අර මග හැරිච්ච දේවල් නැවත කරන්න ඕනේ, අලුත් බලාපොරොත්තු ඇති වෙනවා.
තොර දැන් සතුරු කරදර තිබ්බේව පෞගේ කාලේ ඒවත් ඔන්න සතුරු කරදර ඔක්කෝම යටපත් වෙනවා. වෙනද ඔයාට සතුරු කරදර කරපුව රහස් සතුරු කරපු අය සියලු දෙනාම ඔන්න ඔබට යටහත් පහත්ව කතා කරන්න වගේ එනවා. ඒක නෑදෑයෝ වෙන්න පුළුවන්, පවුලේ අය වෙන්න පුළුවන්. අපිට සතුරු කියන එක හැමතැනින්ම බිහි වෙනවනේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඕගලන්ගේ වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම මකර ලග්න හිමියන්ට තමයි මේක ගොඩාක්ම මේ ලග්න කීපයකට තමයි මේ සෙනසුරු මාරුවෙන් හොඳ වෙන්නේ. ඒක ලග්නයක් තමයි මකර. ඉතින් විශේෂයෙන් ධනලාභ වගේ දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. විශේෂයෙන්ම ඒ කියන්නේ දැන් තමන්ගේ ව්‍යාපාරයක් කරනවා නම් තමන්ට ඒ ව්‍යාපාර කටයුතු ඉතාමත් සාර්ථකව කරගන්න තව ආධාරකරු හම්බ වෙනවා. තව ශක්තිය හම්බ වෙනවා. හිතේ පොඩි ප්‍රීතිමත් කාලයක් ඇති වෙනවා. ඒ කියන්නේ ටිකක් දැන් කරදර කාලයක් නිමා කරලා ජීවිතය අලුතෙන් පටන් ගන්න වෙලාවක් නෙමේක. ඉතින් ඒ නිසා බොහොම ප්‍රීතිමත්ව ගත කරන්න පුළුවන් කාලයක්. ඒ වගේම මේ එළමෙන උත්සව සමය බොහොම සතුටින් ගත කරන්න පුළුවන්. අර දැන් මම එක කිව්වා පහුගිය කාලේ මොනවාම යම් ප්‍රශ්න නිසා තරහ වෙච්ච නෑදෑයෝ යාළුවෝ මේ ඔක්කොම දැන් ඔන්න නැවත ඔබ හොයාගෙන එනවා. නැවත අලුතෙන්ම පටන් ගන්න පුළුවන්. ඒ නමුතුවෙන්ම ජීවිතේ නිකන් වෙනස් වෙනවා වගේ දෙයක් වෙන්නේ. ඉතින් ඉන්න තත්ත්වෙන් පවා උසස් වෙනවා. දැන් පහුගිය කාලේ රැකියාවේ යම් බාධාවල් තිබ්බනම් ඒ දේවල් මගහැරලා ඒ හිරවෙච්ච ප්‍රොමෝෂන් තිබ්බනම් ඒවා නැවත ඔබට ලැබෙනවා. ඒ වැරදි අවබෝධයන් කල්පනාකාරීත්වයක් සමග තිබ්බනම් ඉතින් එහෙම වෙනස් වෙනවා. ඒ වගේම තමයි දේශපාලනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එයාටත් ලොකු ශක්තියක් මේ බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් කාලයක්. ඉතින් හැම පැත්තෙම බැලුවොත් ඇත්තටම මකර ලග්න හිමියන්ට වාසනාවන්ත කාලයක්. ලොකු ලාභ ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේම තමයි නම්බුවක් ලැබෙන්න පුළුවන්. තමන්ගේ නම්බුව නැති වෙලා තිබ්බ නම්බුවක් ලැබෙන්න පුළුවන්. ධනලාභ ලැබෙන්න පුළුවන්. රැකිරක්ෂා වලින් උසස් වෙන්න පුළුවන්. සමාජයේ තමන්ගේ හිරපු තත්ත්වයට වඩා ඉහළම තත්ත්වයකට යන්න පුළුවන්. කියන්නේ දියුණුව සඳහා කරන් යන සියලුම කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් විවාහය ගත්තත් විවාහ නොවෙන ඉන්න කට්ටිය ඉන්නවනම් මේ වෙලාවේ මකර ලග්න හිමියන්ට අනිවාර්යෙන් විවාහ කටයුතු සාර්ථක වෙනවා. එතකොට මේ දැනට මොන හරි පෞල් ජීවිතවල ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් ඒවා අනිවාර්යෙන්ම හරියනවා. හරි ගිහිල්ලා සතුටින් පෞල් ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් පොදු වැඩවලට වෙනතර වඩා යම් ආරාධනා ලැබෙයි. ඔබට මේ සමිති සමාගම් වල බාර ගන්න, මේ තනතුරු බාර ගන්න, මේක කරන්න. ඇයි දැන් එන්නේ නැත්තේ? ආයතනයේ වුණත් ඒ තත්ත්වය ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඔබට සියලුම මකර ලග්න හිමියන්ට ඉතාමත්ම හොඳ වර්ෂ දෙකමාරක කාලයක්, හොඳ කාලයක ආරම්භයක් කියන්න පුළුවන්. ඉතින් මේ කාලේ ඔබ ජීවිතේ සම්පූර්ණයෙන්ම ජය ගන්න පුළුවන් විදිහට මේ අවුරුදු දෙකමාර සකස ගන්න කියලා වෙලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම සියලුම මකර ලග්න හිමියන්ට මම සුබ පතනවා. කුම්භ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ සෙනසුරු පැමිණෙන්නේ ඔබගේ කේන්ද්‍රයේ දෙවැන්නට. මීන රාශිය කියන්නේ කුම්භ ලග්නයේ දෙවැන්න. ඉතින් දැනටත් සියලුම කුම්භ ලග්න හිමියන්ගේ සෙනසුරු ගමන් කරන්නේ ලග්නේ. දැන් වර්ෂ දෙකමාර කාලෙ සිට ලග්නේ. ඉතින් තරමක් පීඩාකාරී කාලයක්, තරමක් නෙමේ සැලකිය යුතු පීඩාකාරී කාලයක්, විශේෂයෙන් ඇඟට නෙමේ මනසට. ඉතින් හිතනවා වැඩි තමන්ගේ සිතුවිලි කාර්කශයි වෙච්ච ප්‍රශ්න තමන් නොසිතූ විදියට තමන්ගේ ගෙදර ප්‍රශ්න ඇති වුණා. කියන්නේ දැන් කුම්භ ලග්න හිමි ඔබ මේ සියල්ලම තනියම විඳ දරාගත්තා. කාගෙන්වත් උදව් ඉල්ලුවේ නැහැ, කාගෙන්වත් අතපාන්න ගියේ නැහැ. තමන් කඩම් වැටුන්නේ නැහැ. මට මේක බෑ, ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඉවල්ලා. අර ඒ වගේ ලොකු ශක්තියකින් තමයි ඔබ වැඩ කරේ. ඉතින් දැන් ඔබගේ මේ ගත කරන ලග්නේ රාශියේ අවසන් අවුරුදු දෙක තමයි දැන් මේ මීන රාශිගත වීමෙන් ආරම්භ වෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඔබට යම්කිසි විදියකින් වාසියක් තියෙන උප්පත්ති කේන්දරයේ සෙනසුරු බලවත් වෙලා ඉන්නවා නම් මොකද සෙනසුරු වෙන්නේ ලග්නෙන් දෙවැන්නට. ඒතර දෙවැන්නෙන් අපි සාමාන්‍යයෙන් කතා කරනවා මිල මුදල් ගැන, අපි කතා කරනවා වස්තුව ගැන. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඔන්න ටිකක් ඔබට තරමක් මේ වර්ෂ දෙකමාර තුළ කුම්භ ලග්න හිමියන්ට මිල මුදල් සම්බන්ධව ටිකක් වැඩි වාසිදායක තත්ත්වයක් තියෙනවා. කියන්නේ පහුගිය කාලේ ටිකක් සල්ලි නැතුව හිර වෙලා තමන් ඒව කොහෙන්ද ඉල්ලන්නේ, කියන්නේ කාගෙන්ද ඉල්ලන්නේ කියලා ලැජ්ජාවෙන් බොහෝම කියන්නේ සද්ද නැතුව හිටියා. කිසිම කෙනෙක් උදව්වක් ඉල්ලන්නේ නැතුව ඉවසගෙනම හිටියා. දැන් හැබැයි මේ ඉවසන් හිටීමේ ප්‍රතිඵලයක් විතර ඔන්න ටික සියලුම කුම්භ ලග්න හිමියන්ගේ ප්‍රශ්න තියෙන ඒවා ඔන්න ටික නැවත විසඳෙන්න ගන්නවා. හොඳ පැත්තට ඔබට ලැබිච්ච ඔබ කාටරි සල්ලි දුන්නා නම් ඔබ සාමාන්‍යයෙන් එහෙමයිනේ සල්ලි දුන්නොත් ඔබ ඉල්ලන්නේ නැහැ. ඔබ කාටරි ණයක් දුන්නොත් ඔබට ලැජ්ජා ඉල්ලන්න.
එකන් ඔබ එම කරදර කල්ලා ඔබගේ සල්ලි තමයි එහෙම ඉල්ලන්නෙත් නැවන දැන් ටික ටික ඒ වගේ දීපුවා නැවත නැවත මතක් කල්ලම අනිත් අය ගැහල දෙන්න පටන් ගන්නවා ඉතින් හිතවත්කමට දීපුවා ඒ වගේම ඉතින් රස්සාාවේම කරදර තිබ්බනම් ඕන දැන් ටික ටික අඩු වෙනවා හැබැයි ඔබ කුම්භ ලග්න හිමියෝ ටික මේ වෙලාවේ පරිස්සම් වෙන්න ඕන එක දෙයක් තමයි දැන් පොඩ්ඩක් ඔබගේ මනසට යම් කිසි විදිහකින් පොඩ්ඩක් සහනයක් දැනෙච්ච නිසා ඔබ ටිකක් කට නැවත අරින්න පටන් ගන්න හදනවා කතා කරන්න ඉතින් මේ වෙලාවේ මම කියන්නේ මේ වෙලාවෙත් පොඩ්ඩක් නිහඬව කටයුතු කරන්න නැත්නම් දැන් මේ දෙවැන්නේ ගමන් කරද්දී සමහරක් වෙලාවට ඔබගෙන් යම් කිසි වචනයක් පිට වෙලා කෙනෙක් තරහ වුණොත් ඒක ජීවිත කාලෙට මේ මිනිස්සයා තරහ වෙනවා දැන් මේ වෙලාවේ මොකද මේ සෙනසුරුගේ යන කාලෙදී මොනාරි සිද්ධියක් වුණොත් රෝගයක් ඇති වුණා ටිකක් කල් අල්ලලා ඉන්නවා ඒකයි නිසා දැන් මම හැමතිස්සම කියන්නේ මේ කාලෙදී කරන කියන වැඩ කටයුතු ටිකක් කාලයක් තිස්සේ සාර්ථක වෙන නිසා ඔබ ටිකක් කරන කටයුතු හරියට බලලා කරන්න ඕනේ. ඒකේ තමයි අනිත් පැත්ත නරක පැත්තත්. අපි තුම කෙනෙක්ව තරහ කරගත්තයි කියලා තරහ වුණොත් ඒ මිනිස්සයා සදාකාලිකම තරහ වෙනවා. ජීවිතේ අලුත් කෙනෙක් ඔබ සම්බන්ධ කරගත්තොත් එයා සෑහෙන කාලයක් ඔයත් එක්ක ඉන්නවා. ඒ නිසා අර ඒ කරුණු ගැන සියලුම කුම්භ ලග්න හිමියන් අනිවාර්යයෙන්ම ටික හිතට ගන්න වැඩ කරන්න දැන් උප්පත්ති කේන්දරයේ සෙනසුරු දුර්වල වෙලා එහෙම ඉන්නවා නම් ටිකක් ඇස් රෝග වගේ දේවල් එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ රෝගී තත්ත්වයන් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් කල්තිය ප්‍රතිකාර ගන්න ටිකක් මේ ඔය උදේට නැගිටලා තනකොළ පා ගන්න. එතකොට ඔය කොළ වර්ග ආහාරයට ගන්න. ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම දැන් ලග්නයේ රාෂ්ටකයක් දැන් අවසන් වෙන්න යන්නේ. ඒ නිසා මේ වර්ෂ දෙකමාරත් කිසිදු කරදරයක් නොමැතිව මට ගත කරන්න ලැබෙන්න කියලා බෝධි පූජාවක් තියෙන සෙනසුරාදා දින 7ක් ඒ වගේම විෂ්ණු දෙවියන්ට බාරයක් වෙලා පින් අනුමෝදන් කරන්න කරලිවල මේ ඉතුරු වර්ෂ දෙකමාරත් මාව මේ පෞද්ගලික කාර්ය ආරක්ෂා කරගත්තා වගේ ආරක්ෂා කරලා දෙන්න කියලා ඔබ විෂ්ණු දෙවියන්ටත් පින් දීලා බාරයක් වෙන්න මේ වර්ෂ දෙකමාර ඇතුළත වසරක් පාසා බාරය අලුත් කරගන්න. ඉතින් තරමක මේ සැලකිය යුතු මට්ටමක දියුණුවක් අත් කරගන්න පුළුවන් කාලයක්. හැබැයි තමන්ගේ වචනය පොඩ්ඩක් පරිස්සම් කරගන්න. මොකද සෙනසුරු දෙවැන්න යනකොට තමන්ගේ අතින් කියවෙන වචන වලින් වෙන හානිය වැඩි. පවුල තුල වෙන්නත් පුළුවන්, රැකියාව තුල වෙන්නත් පුළුවන්, සමාජයේ වෙන්නත් පුළුවන්. අපි හිතමු දැන් ඔබ විවාහකයෙක් නම් මොන හරිම ඔබගේ අතින් කියවෙන නෝනට හරි මහත්තයට හරි මොකද ඒ වචන නිසා විවාහය දෙදරා යන්නත් පුළුවන්. අම්මලා තාත්තලා සදාකාලිකව තරහ වෙන්නත් පුළුවන්. සහෝදරයෙක් සදාකාලිකම තරහ වෙන්නත් පුළුවන්. අන්න ඒකයි අර ඒ නිසා මේ වර්ෂ දෙකමාරත් ඉතාමත් නිහඬව කටයුතු කරන්න ඔබට යම්කිසි මට්ටමකට සහනයක් ලැබෙනවා මේකෙන්. ඒ නිසා මම සියලුම කුම්භ ලග්න හිමියන්ට ප්‍රාර්ථනා කරනවා හිතන පතන හැම දෙයක්ම හරි ගිහිල්ලා ඔබ ආරක්ෂාව දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න කියලා සහ මේ වර්ෂ දෙකමාර හොඳින් ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ මේ 2025 මාර්තු 29 සෙනසුරු පැමිණෙන්නේ ඔබගේ ලග්නයට. ඉතින් ලග්නයට සෙනසුරු පැමිණීම තරමක් පීඩාකාරී සිතුවිලි ඇති කරන කාලයක්. නමුත් දැන් එහෙම වයි කියලා මීන ලග්න හිමියන් කඩා වැටෙන්න එපා. මොකද දැන් ඔබට කොහොමත් මේ වෙලාවේ ලග්නයේ රාෂ්ටකයක් ගත වෙනවා. ඉතින් ඔබට දැන් කොහොමත් දැන් මේක පුරුදුයි. කරදර ටිකක් කියන එක පුරුදුයි. අනිත් දැන් පහුගිය කාලේ ඔබට දැන් ওই සිකුරු බලවත් වීමෙන් සිකුරු මීන රාශිගත වීමෙන් ගොඩාක් මීන ලග්න හිමියන්ට රැකිරක්ෂා කටයුතු ගොඩාක් කියව වෙනස් වෙලා අලුතෙන් හරි ගිහිල්ලා ටිකක් සැප සම්පත් උදා වෙලා සල්ලි ටිකක් අතට හම්බෙලා ටිකක් ජීවිතේ වෙනස් වුණා. මේ මයි මාස 31 වෙනකන් ඔබට ගොඩක් හොඳයි. මොකද මේ සිකුරු බලවත් වෙලා ඉන්න නිසා ඔබගේ මේ ලග්නේ සහ දැන් මේ වෙලාවේ මහදසාවක් හරි සිකුරුයි ගත කරනවා නම් අතුරුදසාවක් හරි ගත කරනවා නම් ඉතාමත් හොඳ තත්ත්වයක්. දැන් ඉතින් මේ සෙනසුරු මාර්තු 29 පැමිණීමත් සමගම චුට්ටක් විතර ඔන්න මනස කැළඹෙන්න පටන් ගන්නවා. මම මේ කියන්නේ දැන් ඔයගලන්ට පොඩ්ඩක් දැන් අර ඕනම දෙයක තියෙන දෙයක් හොඳට ලැබෙනකොට අපිට දෙයක් දැන් පහුගිය කාලේ රස්සාවල් ලැබුණා, රස්සාවල් වෙනස් වුණා, රට යන්න හම්බුණා, සල්ලි ලැබුණා. ඒ වගේ ගොඩාක් ටිකක් වෙනස් වුණා. ඔයගලන්ට වාසිදායක තත්ත්වයක් ඇති වුණා. ඇතිවල දැන් අන්න ඒක කළමනාකරණය කරගන්න යනකොට තමයි දැන් මේ ගැටලුව මතුවෙන්නේ. දැන් ටිකක් මොකද සෙනසුරු ලග්න භාවයට එනකොට ටිකක් අර මනස පොඩ්ඩක් කම්මැලි කරනවා. පොඩ්ඩක් අර සිතුවිලි පොඩ්ඩක් අර නිද්‍රාශීලී තත්වයට පත් කරනවා. දැන් අර පහුගිය දවස් ටිකේ ඇතිවෙච්ච උනන්දුව දැන් ඔයගොල්ලෝ පහුගිය දවස් ටිකේ උනන්දුවක් ආවා. හොඳයි මට මේ සල්ලි හම්බුණා. දැන් මම මේක වැඩ කරනවා. දැන් මම මේක ගයක් හදනවා, වාහනයක් ගන්නවා, මේ ටික කරනවා, අර ටික කරනවා, තව ඉගෙන ගන්නවා. එහෙම ගිලිවලා. දැන් ඔන්න ටිකක් මනස පොඩ්ඩක් විතර කම්මැලි ගතියක් තේරෙයි ඔබට මේ මාසේ 29න් පස්සේ. නමුත්
දැන් ඕගොල්ලෝ හොඳට කල්පනා කරන්න මේ කාලේ තමයි තව වැඩිපුර මහන්සිලා වැඩ කරන්න ඕන කාලයක් වැඩිපුර නිදිමති ගතිය ආවත් උපරිම හිතලා නෑ මම වැඩ කරනවමයි කියලා අර සෙනසුරුත් එක්ක හැප්පිලා වැඩ කරන්න ඕන කාලයක්. එහෙම නොවුනොත් විතරයි ඕගොල්ලන්ට ටිකක් අවාසිදායක තත්වයක් තියෙන්නේ. ඉතින් අර දැන් සෙනසුරුගේ ලග්නේ රාෂ්ටකයක් සහ සෙනසුරු ලග්නයට අහම දරුවන්ට උනත් එහෙමයි. සෙනසුරු දැන් පහුගිය දවස්වල මම කේන්දර කිහිපයක් බැලුවාම සෙනසුරු ඔය ලග්න භාවයේ ඉන්න දරුවෝ ඉන්නවා හරි කම්මැලිකව ඉගෙන ගන්න. ඒ සෙනසුරු ලග්නේ යනකොට ළමයි වුණත් අර වයසක මිනිස්සෙක්ගේ ස්වභාවය තමයි ගන්නේ කම්මැලි අතපය රිදෙනවා පාඩම් කරන්න බෑ. අර නිකන් අර වයසක මිනිස්සු වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මීන ලග්න හිමියන්ටත් මේ වෙලාවේ පොඩ්ඩක් ඒ වගේ හැඟීමක් දැනේ. ඒ නිසා ඒ කිසිම දෙයක් ඔගොල්ලෝ ඒ විදිහට කරන් යන්න එපා වෙනස් කරගන්න. ඒකද ඔයගොල්ලන්ට දැන් දිනු වෙන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේ හොඳ ජීවිතේ ලබා දුන්නා පහුගිය කාලේ සිකුරු බලවත් වීම තුලින් ලග්නේ සැප සම්පත් උදව් කරා. ඉතින් ඒ නිසා සියලුම මීන ලග්න හිමියන් ටික මහන්සි වෙලා වැඩ කරන්න. කරන රස්සාව වෙනතට වඩා මහන්සිලා වැඩ කරන්න. ගෙදර ඉඳන් වැඩ කරනවා නම් ඔන්ලයින් ජොබ් එකක් කරනවා නම් ටිකක් වැඩි ආයාසයක් දරලා වැඩ කරන්න. රස්සාවකට පිට ගිහලා රස්සාවක් කරනවා නම් එතන උනත් ටිකක් වැඩි කැපවීමක් කරලා වැඩ කරන්න. මොකද ඒකට හේතුව මේ සෙනසුරුගේ ලග්නේ රාෂ්ටක යනකොට ලග්නේ යනකොට ටිකක් අර මහන්සි වෙලා වැඩ කිරීම තුලින් අපිට ඒක අවම කරගන්න පුළුවන්. එක්කෝ ගයක් හදන්න පටන් ගන්න. නැත්තම් රටකට යන්න පුළුවන් නම් දැන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන රටකට යන්න. නැත්තම් ගයක් හදන්න පටන් ගන්න. නැත්තම් පොතක් ලියන්න. නැත්තම් මොන හරි ඩිප්ලෝම එකක් පටන් ගන්න. ඩිග්‍රී එකක් හරි පටන් ගන්න. මාස්ටර් එකක් හරි පටන් ගන්න. මොකද මේ වෙලාවේ ඕන ඔබට නිකන් අර කාර්ය බහුල ෂෙඩියුල් එකක් තිබ්බනම් මේ නොදැනුවත්වම මේක මේ රාෂ්ට්‍රකයේ ඉන ඒවා ගෙවා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව හොඳ විදිහට ගෙවා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඔබට මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මම සියලුම මීන ලග්න හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ ලග්නේ රාෂ්ට්‍රකයක් ගියත් තමන් යන ග්‍රහයෝ කේන්දරයේ මොකද මේක සෙනසුරු විතරක් නෙමෙයිනේ කේන්දරේ ඉන්නේ තව ග්‍රහයෝ 8 දෙනෙක් ඉන්නවනේ. ඒතකොට ඒවත් ඔයගලන්ට බලපානවා. ඒක සම්පූර්ණයෙන්ම ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ සෙනසුරුගෙන්. නමුත් සෙනසුරුගෙන් යම් කිසි වෙනසක් ජීවිතේ වෙනස් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මොකද සෙනසුරු කියන්නේ වර්ෂ දෙකමාරක් රාශියක ඉන්න ග්‍රහයෙක්. එයාගේ කාලේ කොහොමද ජීවිතේ ඕන කෙනෙක්ගේ වෙනස් වෙනවා. ඉතින් ඒවට කරුණු කාරණා ගොඩාක් බලපානවා. හොඳ නරක සිද්ධ වෙන්න උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයගේ දුබලතාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. හොඳින් ඉන්නවනම් හොඳ පැත්තට වැඩි, දුර්වල ඉන්නවනම් නරක පැත්තට වැඩි. ඒ වගේම තමයි ගත කරන මහා දසා අතුරු දසා දැන් මේ වෙලාවේ හොඳ ග්‍රහයෙක් කියනවා නම් ඒ විදිහයි හොඳ පැත්තට තියෙනවා. සඳුගේ පිහිටීම අනුවත් බලපානවා. නිසා කරුණු කාරණා ගොඩාක් තියෙනවා. නමුත් අර පොදුවේ දෙන්න ඕන උපදෙස් තමයි මම සියලුම මීන ලග්න හිමියන් ලබා දුන්නේ. එහෙනම් මම සියලුම මීන ලග්න හිමියන්ට සුබ පතනවා.